ඉතින් කොරියාවට එන්න සතියකට කලින් අපිට තියෙනවා SLDF එකකින් මීටින් එකක් සතියකට කලින් වාගේ තියෙන්නේ. ඉතින් අන්නේ මීටින් එකේදී අපිව දැනුවත් කරනවා අපිට අපි කරන්න ඕන අවශ්‍ය සියලුම දේවල් ටිකට් ගැන ගෙනියන්න පුළුවන් බෑ කුල බර අරවා මේ ඔක්කොම. ඉතින් අන්න ඒකෙදි මට තිබ්බ මීටින් එකේ වොයිස් රෙකෝඩ් එකක් දාගත්තා. ඒ වොයිස් රෙකෝඩ් එකේ සියලුම දේවල් තියෙනවා ඔයාලටත්. ඒක වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානකම් බලන්න. ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට බෑග්ස් වල බර ඒ දේවල් ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මම මගේ වැඩසටහන පටන් ගන්න කලින් එතුමාට ආරාධනා කරනවා ටිකට් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරලා ඉන්න කියලා. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනය මගින් තමයි ඔයගොල්ලන් ගුවන් ටිකට් පත් කරලා දෙන්නේ. හැමෝම සල්ලි දාලානේ තියෙන්නේ. කවුන්ට් නම්බර් එකක් ආවනේ නේ? SMS එකක් ආව නේද? හරි. දෙසැම්බර් 17 යන කට්ටිය ලියා ගන්න ටේක් ෆ්ලයිට් එක. දෙසැම්බර් 17 6:20 පිටත් වෙන්නේ 6:20 UL 470. දෙසැම්බර් 17 6:20 UL 470. ඔයගොල්ලෝ කොරියාවෙන් බහින්නේ 18 දෙසැම්බර් 18 4:55. 4:55 බහින්නේ. ඊපස්සේ ඔයගොල්ලන්ට ගෙනියන්න පුළුවන් කිලෝ 40ක්. තව අතේ බෑග් එකක් ගෙනියන්න පුළුවන් කිලෝ 9ක. sorry 7ක. මේ 40 20 දෙක හදාගන්න බෑග් එක. බෑග් දෙකක් හදාගන්න. ලියගත්තද? ඊට පස්සේ ඔයගොල්ලන් සල්ලි ඔක්කොම ගෙවලානේ තියෙන්නේ. බෑන්ක් ස්ලිප් එකයි පාස්පෝර්ට් කොපියයි මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න. 0.7 67යි 88යි 111. ඒ නම්බරේට හැමෝම සම්පූර්ණ නම ලියන්න රිසිප්ට් එකේ පාස්පෝර්ට් නම්බරේ පැහැදිලිව ලියන්න. ඒලයි දෙකම ওই නම්බරේට WhatsApp කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ටිකට් එක ලැබෙයි ඈ. හරි නේද? ඊට පස්සේ දෙසැම්බර් 19 යන කට්ටිය ලියගන්න. දෙසැම්බර් 19 6:20 UL 470 ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් UL 470 හරි. ඔයගොල්ලන් බහින්නේ 20 දෙසැම්බර් 20 4:55. ඒක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. ඒතකොට ඔයගොල්ලන්ට ඒකටත් ගෙනියන්න පුළුවන් අර බර ප්‍රමාණයමයි කිලෝ 40යි හැම්බෑග් එක 7යි 20 බෑග් දෙකක් හදාගන්න අර කටේ අරන් යන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන් ඒකටත් කරන්න ඕනේ බ්ලැන්ක් චිප් එක සල්ලි ගෙවපු එක සම්පූර්ණ නම ලියන්න පාස්පෝර්ට් නම්බරේ ලියන්න. ඊට පස්සේ පාස්පෝර්ට් කොපියයි ඒ දෙකම මේ නම්බරේට WhatsApp කරන්න 0.7 67යි 88යි 111. හරි නේද? ලියාගත්ත නේද? පැහැදිලිනේ? ඊට පස්සේ දෙසැම්බර් 20 යන කට්ටිය ලියාගන්න. දෙසැම්බර් 20 යන කට්ටිය 7:30ට යන්නේ UL 314. UL 314 මැලේසියා බහලා යන්නේ සල්ලි ගෙවන්න පොලිමේද්දි තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මැලේසියාවට යනවා. පොලිමේද්දි එන්න කියනවා මේකට. 20 එදාම 1:45ට යනවා. 1:45ට බහිනවා. බහලා ආයේ එදාම 20ම රෑ 11:55ට ආයේ යනවා කොරියන් එයාර්ලයින් එකේ. ඒක KE 672. කොරියන් එයාර්ලයින් එක KE 672. ඔයාලා කොරියාවෙන් බහින්නේ එතකොට 21 උදේ 7:15ට කොරියාව ඉන්නවා. මම කායේ කියන්නම් ඈ. 20 යන කට්ටිය අයලියගන්න 7:30ට තමයි ලංකාවෙන් පිටත් වෙන්නේ. 314 UL 314. ඒතර ඔයගොල්ලන් එහෙන් බහින්නේ ආයේ 1:45 බැහැලා ආයේ නගිනවා 11:55. ඊට ඔයගොල්ලන් 11:55 නැගලා බහින්නේ 7:15 කොරියාවේ. KE 672. එතකොට ඔයගොල්ලන්ට ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය කිලෝ 23යි. කිලෝ 23ක් ගෙනියන්න පුළුවන්. අර හැම් පැකේජ් එක කිලෝ 7ක් ගෙනියන්න පුළුවන්. මොකද කොරියන් එයාර්ලයින් එකේ ගෙනියන්න දෙන්න ප්‍රමාණය ඒක තමයි ඈ. හරි නේද? එතකොට මේ ගණන් ඔක්කොම ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවනේ. ඒගොල්ලෝ පාස්පෝර්ට් කොපි එකයි අර සල්ලි ගෙවපු රිසිට් එකයි පැහැදිලිව සම්පූර්ණ නම ලියලා පාස්පෝර්ට් නම්බරේ ලියලා
මේ නම්බරයට WhatsApp කරන්න 0.7 67 88 111. අපේ සඳුන් මහත්මයා ඊටු ටික ඔක්කොම පැහැදිලි කරලා ඔයගොල්ලන්ට පැහැදිලිව ආය වතාවක් කියවයි ඈ. බොහොම ස්තුතියි ඔකොටම. බොන්ඩේ සමරා නෑ මන්න අස්සන් කරේ නරාව මට නෙගටිව් ගෝල්යක් ගත්තා රයිට් වෙන ස්තුතියි තිලක් මහත්මයා හරි මට කීයේ ටිකට් එක වෙන් කරවා ගැනීම සම්බන්ධව මම පොඩ්ඩක් තව පැහැදිලි කරන්න ඔයාලගේ ෆ්ලයිට් තුනක් කණ්ඩායම් තුනක් ඉන්නවනේ මෙතන අද රසං කරේ ඉරිදා යන කණ්ඩායම අගහරුවාදා යන කණ්ඩායම සහ වෙනවද බදාදා යන රියන්ටි කණ්ඩායම මේ පැත්තේ ඉන්න හැමෝම 20 ගිහින් නෑ 19 ගිහලා 20 බහින අය නේද රයිට් එතකොට 17 ගිහලා 18 බහින අය කොහෙද ඉන්නේ හරි එතකොට ඒකට ඉඩ නෑ 20 ගිහලා 21 බහින අය 20 ගිහලා 21 බහින අය ඉන්නද පිටිපස්සේ රයිට් ඔයාලා ඉන්න ඉස්සරහට 20 ගිහිල්ලා 21 බහින රීඑන්ට්‍රි අය ඉන්නවා නම් ඉන්න ඉස්සරහට මේ පැත්තට ගිහිල්ලා යන්නේ මොකක්ද යන්නේ ගිහිල්ලා කියන්න ඔව් ඔතන හරි මෙන්න මේක කියලා දුන්නා. අය ඉස්සර යම මෙන්න මේ බහින් මෙච්චර මේ නම්බර් එක ඉඳපන් නම්බරේ අරගෙන ඉඳපන් 17 ගිහිල්ලා 18 බහින අය අතුසන්න බලන්න හරි එතනින් පිටිපස්සේ 19 ගිහිල්ලා 20 බහින අය මේ ටිකයි ඒතොත් ටික අතන හරි එතකොට 20 ගිහිල්ලා 21 බහින අය මෙතන රයිට් හරි ඔයාලගේ ෆ්ලයිට් තියෙන්නේ normal කණ්ඩායම් දෙක. ඒ කියන්නේ 17 ගිහිල්ලා 18 බහින අයත් යන්නේ direct flight එක. 20 ගිහිල්ලා 19 ගිහිල්ලා 20 බහින අයත් යන්නේ direct flight එක. re-entry කණ්ඩායම යන්නේ transit flight එක. එතකොට ඔයාලගේ flight time එක තිලක් මහත්මයා කිව්වා 6:20ට යන්නේ direct flight එකම. re-entry කණ්ඩායම මැලේසියාවට ගිහිල්ලා යන්නේ. එතකොට ඔයාලගේ flight එක තියෙන්නේ දැම්මම ඔලෝ නැතේ අපි දාපු දාදුන්නේ 20 වෙනිදා උදේ 7:30ට තමයි ෆ්ලයිට් එක UL 314 ෆ්ලයිට් නම්බර් එක ලංකාවෙන් උදේ 7:30ට ගිහිල්ලා මැලේසියාවේ 1:45ට මේ උදේ ඕනේ දෙන්නේ නැති දෙවියන් මත ඔබ මේ උදේ දන්නේ උදේ ඉඳලා 4:55 කොච්චර යන්නේ බලවල ෆ්ලයිට් 7:30ට ගිහිල්ලා 1:45ට හවස 1:45ට තමයි ලෑන්ඩ් කරනවා කියලා තියෙන්නේ. ඊට පස්සේ නැවත 11:55ට ඒ කියන්නේ රෑ 12ට කිට්ටු වෙලා ෆ්ලයිට් එකට නගිනවා මැලේසියාවෙන් කොරියාවට යන්න. කොරියන් එයා ෆ්ලයිට් එක KE 672 ෆ්ලයිට් නම්බර් එක. ඒකෙන් ගිහිල්ලා 21 වෙනිදා උදේ 7:15ට කොරියාවෙන් ලෑන්ඩ් කරනවා. පැහැදිලි නේද? ෆ්ලයිට් ෂෙඩියුල් එක. හරි. අනිත් ටීම් දෙකේම ඉරිදා යන අයට ඉරිදා හවස 6:20ට ෆ්ලයිට් එක තියෙන UL 470 19 යන අයට ඒ කියන්නේ අගහරුවාදා යන අයට ඒත් හවස 6:20ට UL 470 ෆ්ලයිට් එක තියෙනවා. ඒතර අරගෙන යන්න පුළුවන් බෑග්ස් වල බර සම්බන්ධයෙන් කියනවා නම් මේන් ලගේජ් එක අපේ normal කණ්ඩායම් දෙකටම කිලෝ 40ක් අරන් යන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් 30යි අරන් යන්න පුළුවන්. ඒ වුණාට මේ දවස්වල කිලෝ 40ක allowance එකක් දෙනවා. කිලෝ 40ක් අරන් යනවා නම් අනිවාර්යයෙන්ම බෑග්ස් දෙකක් අරගෙන යන්න ඕන. එහෙම නැතුව තනි බෑග් එකක් විතරක් අරන් යන කෙනෙක් ඉන්නවා නම් ඒ බෑග් එක කිලෝ 33ක් 35කට වගේ සීමා කරන්න ඕන. පැහැදිලි නේද? මොකද තනි බෑග් එකක් කිලෝ 33කට 35කට වඩා බර දාගෙන යන්න බෑ. ඊට වඩා ඒ කියන්නේ 35කට වඩා බර අරගෙන යනවා නම් අනිවාර්යෙන් බෑග්ස් දෙකක් හදාගන්න. ඒක 20 හරි 30යි 10යි හරි කොහොම හරි එක බෑග් එකක උපරිම තියෙන්න පුළුවන් 33ක් කියලා හිතන්නකෝ. 35ක්ම කියලා හිතන්නකෝ. 35ක්. හරි නේද? ඊට වඩා ඒක හදාගන්න එපා. ට්‍රාන්සිට් යන අයට කිලෝ 23යි අරන් යන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලගේ ලංකාවෙන් මැලේසියා යන ෆ්ලයිට් එකේ ගොඩක් වෙලාවට බෑග් allowance කිලෝ 30ක් කියලා තියෙවි. ඒත් මැලේසියාව ඉඳලා කොරියාවට යන කොරියන් එයා ෆ්ලයිට් එකේදී කිලෝ 23යි අරන් යන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ නිසා බෑග් එක හදාගෙන ඉද්දී කිලෝ 23කට හදාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒතර ඒකත් තනි බෑග් එකක් විතරයි.
ඔය කණ්ඩායම් දෙකටම ඔය බෑග්ස් වල බර වලට අමතරව කිලෝ 7ක් හෑන්ඩ් ලගේජ් එක අරගෙන යන්න පුළුවන්. ඒතර ඔයාලට 47යි 47යි 23යි 7යි ඔයාලට 30ක් අරගෙන යන්න පුළුවන්. එතකොට බෑග්ස් දෙකක් අරගෙන ආපුවා ඇති නේද? එද්දි. එහෙම අයට විකල්පයක් විදිහට පොඩි අයිඩියා එකක් දෙන්න. අර ලොකු බෑග් එක අස්සට පොඩි බෑග් එක දාලා කිලෝ 20 හදා ගන්න වෙනවා. මොකද එහෙම නැතුව අර බෑග් දෙකක් විදිහට අරන් යන්න මෙතන එයාලයින් එකෙන් අවසර දෙන්නේ නැහැ. one piece only කියලා අයින් කරලා දානවා. ඒ නිසා ඔයාලා මේ විදිහට ඇඩ්ජස්ට් කරගෙන හදාගෙන ඉන්න. පැහැදිලි නේද? හරි. දැන්වත් කිරීම වැඩසටහන පටන් ගන්න කලින් ඔයාලා හැමෝම ඇවිල්ලාද ඉන්නේ කියන එක තහවුරු කර ගන්න ඕන. මම ඔයාලගේ නම් ටික කියවන්නම්. ඉන්න තැන ඉඳලා හොඳට අත උස්සන්න. මම නම කතා කරද්දී. සැරියක් කට්ටයම දැන් ඉඳලා. සැරියක් කට්ටය ඉගෙන ගන්න. හතර බෑගම් ඔක්කොම හදරිය. ජයලත්ගේ සහන් මදුවන්ත ඔක්කොම 40 එක. ඔක්කොම 40. WM සංදීප් නදුන් WK දිනේෂ් WA ප්‍රමුඛ යොහාන් විජේසේකර ආරච්චිගේ ප්‍රමුඛ යොහාන් GB රුවන් ප්‍රසන්න අබේවික්‍රම කසුන් චාමර ගුණසේකර H සඳුන් WD රුමේෂ් සම්පත් KM තරිදු මලික් PK බානුක SMS එක ඇවිල්ලා තියෙනවා account number එක ඇවිල්ලා තියෙනවා ගාන ඇවිල්ලා තියෙනවා ඒ ටික හරි. එතකොට සල්ලි ගෙවපු නැති අය මෙතන ඉන්නවනේ. සල්ලි ගෙවපු නැති අය මේ වැඩසටහන නිවුණාට පස්සේ පහළ ගිහලා සල්ලි ගෙවන්න. ඒ කියන්නේ පහළ BOC එකෙන්ම ගෙවන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් ඕනිම ලංකා බැංකුවකින් බ්‍රාන්ච් එකකින් සල්ලි ඩිපොසිට් කරලා ඒ ස්ලිප් එක අර පෙන්නපු නම්බර් එකට මේ නම්බර් එකට WhatsApp කරන්න තියෙන්නේ. ඉතින්නම් ඔයාගේ પાස්පෝර්ට් කොපි එකක්. ඒ කියන්නේ પાස්පෝර්ට් එකේ ෆොටෝ එකක් WhatsApp කරන්න. මේ ටික හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් ලියාගත්තත් කමක් නැහැ. ඉතින්නම් මේ නම්බර් එකට ඔයාගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ එකක් WhatsApp කරන්න. ඊට පස්සේ ඔයාලා සල්ලි ගෙවපු ස්ලිප් එක තියෙනවානේ. ඒ ස්ලිප් එකත් ඒ නම්බර් එකට WhatsApp කරලා තියන්න. ඊළඟට ඔයාගේ නම પાස්පෝර්ට් එකේ තියෙන විදිහට પાස්පෝර්ට් එක අර සංශෝධන පිටුවේ නෙමෙයි પાස්පෝර්ට් එකේ ෆොටෝ පේජ් එක තියෙනවානේ. ෆොටෝ පේජ් එකේ ඔයාගේ වාසගම නම කියලා තියෙනව නේද? ඒ ටික ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් ටයිප් කරලා WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද ඔයාව ආපහු හොයාගන්න ඕන වුණාම එයාලා නම ටයිප් කරලා සර්ච් කරලායි ඔයාව හොයාගන්නේ. ඒක ඒ විදිහට දාන්න. ඊළඟට ඔයා ලංකාවෙන් පිටත් වෙන දිනය 18 යන අය පිටත් වෙන දිනය දෙසැම්බර් 18 17 යන අය පිටත් වෙන දිනය 17 19 යන අය පිටත් වෙන දිනය 19 රීඑන්ට්‍රි අය පිටත් වෙන දිනය 20 කියලා WhatsApp මැසේජ් එකක් එයාලට දාලා තියන්න. ඒතකොට එයාලා දන්නවා ඔයා කවද බැච් එකේ කෙනෙක්ද කියන එක. පැහැදිලි නේද? પાස්පෝර්ට් එකේ ෆොටෝ එක ඊළඟට ඔයාගේ සල්ලි ගෙවපු ස්ලිප් එක ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් ඊට පස්සේ මොකක්ද පිටත් වෙන දිනය. ඒ ටික WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. එතකොට ටීම් එකම ක්ලියර් වුණාම ඒ කියන්නේ ඔයා සල්ලි ගෙවලා රිසිට් එක දාපු ගමන් ඔයාට අනිත් පැත්තට ටිකට් එක එන්නේ නැහැ. මේක ගෲප් එකක් විදිහට යන්නේ. ගෲප් එකම සල්ලි ගෙවලා ඉවර වුණාට පස්සේ ඔයාට ටික ඉෂුව කරලා one by one ඔයාලට WhatsApp කරනවා. ඒ විදි WhatsApp කරන තමයි අර සම්පූර්ණ නම ටයිප් කරලා දාලා තියන්න කිව්වේ. ඔයාව හොයාගන්න පහසු වෙන්න. එතකොට ලෝන් වලින් යන අය ඉන්නව නේද? අතොස්සන්න බලන්න. ඔයාලගේ ලෝන් එක අද හම්බ වෙනවද? හම්බ වෙනවා කිව්වද? හැමෝගෙම කාටවත් ගැටලු නැහැ නේ නන්නේ. ටයිම් ලිමිට් එක අද. ඔව් රයිට්. එහෙම වුණොත් අද හවස 3 කලින් සල්ලි ගෙවන්න පුළුවන් නේ ඔයාලට නේ? හරි. අනිත් අය ඔයාලා ඔහොම යනික් කරන සල්ලි ගෙවන්න ලෝන් වල ළමයි ටික අද හවස 3 කලින් සල්ලි ගෙවන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලගේ ලෝන් එක BOC ද තියෙන්නේ? ඒ මිස්ටර් කියන්න මට කතා කරන්න කියලා. ඒ කියන්නේ අද දවස් වල මොකක් හරි කරගන්න බැරි ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් කතා කරන්න කියලා කියන්න. එතකොට ප්‍රීන්ට් එකක් නැමෙන ලෝන් ප්‍රශ්න නැහැනේ. ඩේට් චේන්ජ් ආ ඉන්නව නේද? කලින් සැරේ යන්න ගිහිල්ලා PCR පොසිටිව් වෙලා හෝ එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා ටිකට් එක දාලා එදා දවසේදී යන්න බැරුව දැන් ආපහු යන අය ඉන්නව නේද? ඒ අය ඔය WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න අහවල් දවසේ යන්න හිටියා ටිකට් එක වෙන් කරලා තිබුණේ ඒ ටිකට් එක කැන්සල් කරා දැන් ආපහු යන දවස දාලා මේ දවසට ටිකට් එක මාරු කරලා දෙන්න කියලා WhatsApp මැසේජ් එකක් දාන්න.
එහෙම ඉන්නවනේ දතුස්සන බලන්න. රයිට්. පැහැදිලිනේ? ඒ විදිහට මැසේජ් එකක් දාන්න. එතකොට මම හිතන්නේ මෙතන ඉන්න ඕන 6ක් නේද? ඔව් 6ක් ඉන්න ඕන. ඩේට් චේන්ජ් කරන අය. හරි. ඒ බැච් එකේ තමයි ඔයාලගේ නෑ නේ ඩේට් චේන්ජ් ආයේ නෑනේ. නෑ. හරි. රයිට්. ඩේට් චේන්ජ් කරන අයත් ඒ විදිහට මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක්. ඔයාලට ආපු SMS එකේ සමහර වෙලාවට මේ නම්බර එක හැර තවත් නම්බර්ස් ඇවිල්ලා තියෙනවා ඇති. එහෙම තියෙනා ඉන්නව නේද? රයිට්. එහෙම අයත් මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද එයාලගේ පහසු නම්බර එක තමයි අතර මේක. එයාලා SMS එකේ වද්දී බෙදිලානේ යන්නේ. 4 දෙනෙක්ගෙන් මම හිතන්නේ SMS එක එන්නේ. ඒ කොහොම වුණත් මේ නම්බර එකට ඔයාලා WhatsApp මැසේජ් එක දාන්න. එතකොට ටිකට් එක ඉෂුව කරලා ඔයාලට එවද්දී ගොඩක්ම පහසුයි. මේ නම්බර එක ඇවිල්ලා නැත්නම් මේකත් ඔහොම ලියා ගන්න. ආපු නම්බරේ නෙවෙයි දානවා. කොහොමදනේ? අරකට. ගොඩයි දින්නේ නේද? මේක ඇවිල්ලා. ඉතින් අරකට මේ ඇවිත් ඉන්නේ නේද? 0.7 0.67යි 88යි 111. 0.7 0.67යි 88යි 111. රයිට්. ටිකට් එක වෙන් කරවා ගන්න එක සම්බන්ධයෙන් තව මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? බොන්ඩ් එක අත්සන් කරපු නැති අය ඉන්නවද? බොන්ඩ් එක අත්සන් කරේ නැහැ තාම. රයිට්. ඒ අය අද මේ වැඩසටහන ඉවරනාට පස්සේ බැංකුවට සල්ලි ගෙවන්න යන්නත් කලින් පහළට ගිහිල්ලා කොරින් ඩිවිෂන් එකේ එකේ කාමරයට යන්න. එතෙන්ට ගිහිල්ලා ඔයාලගේ ඔය බොන්ඩ් එක අත්සන් කරන එක ඊට පස්සේ බදවා ගැනීම ගාස්තු 60000 ගාන ගෙවන්න තියෙනව නේද? ඒක ගෙවෙන්නේ නැද්ද? ඒව ගෙවුවද? රයිට්. ඒක ගෙවු නැති අය ඉන්නවද? එහෙම ඉන්නවනම් ඒකත් පහළට ගිහිල්ලා ගෙවන්න. මොකද ඔයාලගේ ෆයිල් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ නේ එහෙම නැත්තම්. ඒ ටික අද දවසේදී අනිවාර්යයෙන්ම කරගන්න. ලෝන් එකකින් යන ළමයින් ඒක ගැටලුවක් කරගන්න එපා. ලෝන් එකකින් බියුරෝ එකට චෙක් එකක් ගෙනව 60000 ගාන ට්‍රේනින් ෆී එක විතර. ඔයාලා වෙනුත් ගෙවුවා කියලා. අපි ඒක ටික ගන්න කිව්වා. හරි. ටිකට් එක වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් කිව්වා අරගෙන යන්න පුළුවන් බෑග් වල බර සම්බන්ධයෙන්ත් මම කලින් කිව්වා කිලෝ 40යි 7යි. ඔයාලට කිලෝ 23යි හෑන්ඩ් ලගේජ් 7යි. ඊට අමතරව ඔය ලැප්ටොප් එකක් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේ දේවල් ඔය වයලින් ගිටාර් වගේ සංගීත භාණ්ඩ එහෙම අරගෙන යනවා නම් ගැටලුවක් නැහැ අරගෙන යන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එතකොට ටිකට් සම්බන්ධ වෙන මොකුත් ගැටලු නැහැ නේද? හරි. එහෙනම් බෙන් ස්තුතියි නාවල විදේශ රැකියා ඒජන්සි ආයතන නියෝජනය කරමින් අද වැඩසටහන පැමිණිය නිලධාරීන්ට. රයිට්. එතකොට ඔයාලට අරගෙන යන්න බැරි දේවල් ටිකකුත් තියෙනවා. මේ දේවලුත් ඔයාලා ලියා ගන්න එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි ගහ ගන්න. හලෝ. නෑ බොඳ වෙනවා. ගියා. බෑ යන්න බෑ. ලයිට් ඔෆ් කරන්න. ලියාගනින්. හරි. අරගෙන යන්න බැරි දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අමු එළවලු පළතුරු. මේක රීඑන්ට්‍රි අයටයි අනිත් ඩිරෙක්ට් ෆ්ලයිට් එක යන අයට හැමෝටම මේ කාරණා ටික පොදුයි. අමු එළවලු පළතුරු ඒ කියන්නේ සකස් කරලා නැති ෆ්‍රෙෂ් විදිහට තියෙන දේවල් අරන් යන්න බෑ. අමු එළවලු පළතුරු, අමු මස් මාළු, ඇට වර්ග, පැල වර්ග, කොළ වර්ග මේ දේවල් කොරියාවට අරන් යන්න තහනම්. තහනම් කියන එකේ තේරුම දන්නව නේද? තහනම් කියන්නේ තහනම්. ඒ නිසා අරගෙන යන්න උත්සාහ කරන්නවත් එපා. අරගෙන ගියාට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක ඔයාට විතරක් නෙමෙයි. මුළු EPS ප්‍රෝග්‍රෑම් එකටම ඒක බලපානවා. ඉතින් ඒ ගැන වැඩි දුරටත් දැනුම් දීලා HRD ගේ වීඩියෝ ඩොකියුමන්ටරි එකත් ඒවල තිබුණා මම ඒකත් ප්ලේ කරලා පෙන්නන්න. කොහොම හරි මේ දේවල් අරන් යන්න තහනම් මොනවද? අමු එළවලු පළතුරු, අමු මස් මාළු, ඇට වර්ග, පැල වර්ග, කොළ වර්ග කොරියාවට අරන් යන්න තහනම්. ඒතකොට තෙල් වර්ග ඇත්තටම අරන් යන්න තහනමක් නැහැ. පොල් තෙල් ටිකක් හරි ඔඩ ගන්න අරන් යන ඉන්න ඇතනේ. එහෙම අරන් ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම හොඳට ඔතන්න. සෙලෝ ටේප් වලින් හරි කමක් නැහැ. ඔය පොල් තෙල් බෝතලේ හොඳට ඔතලා අරගෙන යන්න. මොකද අරගෙන යන්න එපා කියලා අපි කියන්නේ ඔය තෙල් බෝතලයක මූඩියක් හරි ගැලවිලා තෙල් ඉහිරුණොත් එහෙම නැත්නම් බෝතලේ පුපුරලා හරි තෙල් ඉහිරුණොත් ඔයාගේ බෑග් එක විතරක් නෙමෙයි ළඟ තියෙන අනිත් බෑග්ස් වලටත් ඔය තෙල් ගිහිල්ලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ බෑග් වලත් වටිනා කියන දේවල් එහෙම තිබුණොත් ගොඩක් වෙලාවට ඒ වටිනාකම් ගෙවන්නත් සිද්ධ වෙයි. ඒක ඔයාලගේ හොඳටමයි කියන්නේ. ඒ නිසා අරගෙන යන්න තහනම් දේවල් අරගෙන යන්න එපා වගේම තෙල් වර්ග අරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම හොඳට උතලා අරගෙන යන්න.
ලංකාවට ආදරය කරනවා වගේ මම දන්නවා මෙතන ඉන්න කොල්ල කොරියාවටත් සෑහෙන ආදරේ. මොකද තමන්ගේ ජීවිතේ ගොඩ දාන්න තියෙන රටක්. ඉතින් ඒ නිසා ඒ රටේ තියෙන නීති රීති වලට එකගව ඔයාලත් කටයුතු කරන්න ඕන. හරි. ඔයාලගේ අවසන් දැනුවත් කිරීම වැඩසටහන තමයි අද තියෙන්නේ. ඊට පස්සේ විදේශගත වෙන්න සූදානම් වෙලා ඔයාලට තියෙනවා තව පෙර විගමනික සැසියක්. ඒකෙදි ඔයාලගේ PCR එකක් කරන විදේශගත වෙන්න කලින් PCR එකක් කරලා බැංකු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන ආයතන 3ක් එනවා. normal කණ්ඩායම් වල රියන්ට් කණ්ඩායම් නම් සම්පත් බැංකුව විතරයි එන්නේ. ආයතන 3ක් බැංකු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන මහජන බැංකුව, ලංකා බැංකුව සහ සම්පත් බැංකුව. ඒ ටික ඉවර වෙලා ඊට පස්සේ කාර්යාංශයෙන් දෙන පොදු උපදේශ ටිකක් තියෙනවා. මේ කරපු දේවල් මාපව මතක් කරලා දීලා ඔයාලගේ પાස්පෝර්ට් ටිකත් මෙතන ඉඳලා ඔයාලට දීලා වැඩසටහන ඉවර කරලා තමයි ඔයාලව එයාපෝට් එකට කරගෙන යන්නේ. මෙතන ඉඳලා එයාපෝට් එකට යනකම් ට්‍රාන්ස්පෝර්ට් එකකුත් බියුරෝගෙන් අරේන්ජ් කරලා දෙනවා. ඒකට අදාළ ගාස් වල ගෙවන්න ඕන. කාර්යාංශයට එන්න ඕන වෙලාව normal කණ්ඩායම් දෙකේ වෙලාව ඔයාලා ඔහොමම නෝට් කරගන්න. ඉරිදා ගිහලා සඳ බහින අය ඔයාලා කාර්යාංශයට එන්න ඕන උදේ කීයටද? 6ට. 6 වෙද්දි කාර්යාංශයට එන්න. 6 කියන්නේ 6 පහ වෙලා නම් එන්න තියාගන්න එපා. මොකද ඇත්තටම මේ දවස්වල වැස්ස වැඩි. එතකොට නාය යනවා, ප්‍රශ්න තියෙනවා, පාරවල් වහනවා. දැන් ඊයේත් බදුලේ පාරක් වහලා තිබුණා. ඉතින් ඒ වගේ එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට 6ට මෙතෙන්ට එන්න නම් ඔයාලට සැකයක් තියෙනවා නම් ඉන්න බැරි වෙයි වහින්න නිසා ට්‍රැෆික් තියෙද්දි දන්නේ නැහැ කියලා ටිකක් කලින් එන්න. එහෙම නැතුව මෙතෙන්ට ආවට පස්සේ ට්‍රැෆික් තිබුණාස එන්න බැරි වුණා කියලා නම් පරක් වුණ හේතු නම් කියන්න එපා. මොකද මේ වෙලාව කියන්නේ අන්තිම වෙලාව බලලා. ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අන්තිම මොහොත වෙනකම් බලලා තමයි කියන්නේ. මොකද ඔයාලව ඊටත් වඩා කලින් ගෙන්නන්න පුළුවන් ඇත්තටම. ගෙනෙන්නලා PCR එක කරලා මෙතන බොරුවට තියාගන්න කැමති නැති නිසායි අන්තිම වෙනකම් බලලා ටයිම් එක කියන්නේ. ඒ නිසා 6 වෙද්දි මෙන්න කාර්යාංශයට 6ට PCR එක පටන් ගන්නවා. පටන් අරගෙන කවුරු හරි පොසිටිව් වුණොත් එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතන ඉන්න 200යි අතන 51යි 26යි හැමෝටම විදේශගත වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් පොසිටිව් වුණොත් එදාට වාරේ විදේශගත වෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එයාලගේ ටිකට් ටික කැන්සල් කරන්නත් ඕන. ඒකට පැය ගානකට කලින්, ඒ කියන්නේ ෆ්ලයිට් එක පිටත් වෙන්න පැය ගානකට කලින් අපි එයාලයින් එකට කතා කරලා ටිකට් එක කැන්සල් කරන්න ඕන නිසා තමයි ඔයාලගේ PCR එක ටිකක් වේලාසන අපි පටන් ගන්න. ඒ ටයිම් එක හරියට මෙජස් කරගෙන තමයි කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 6ට ඔයාලා කාර්යාංශයට ඇවිල්ලා ඉන්න. 5:45 වෙද්දී ඇවිල්ලා වාඩුණත් කමන්න. මොකද ඔඩිටෝරියම් එක ඇරලා තියෙන්නේ. 6ට පටන් ගනිවි. හරි. 17 කියලා 18 බහින අය උදේ 6ට එන්න. එතකොට 19 කියලා 20 බහින අය. අගහරුවද කියලා බදාදා බහින අය ඔයාලා උදේ 5:00ට එන්න. මොකද කණ්ඩායම 200ක් ඉන්නවනේ. මේ 200කින් PCR ටික කරන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම 5:30 වෙද්දී කාර්යාංශයට ඇවිල්ලා ඉන්න. 5:30 පහු වෙන්න නම් එපා. එතකොට 20 ගිහිලා 21 බහින අය ඔයාලට තමයි ප්‍රශ්නේ. ඔයාලගේ ෆ්ලයිට් එක තියෙන උදේ 7:30ට. එතකොට කාර්යාංශයෙන් අපි පිටත් වෙන්න ඕන 4ටවත්. 4ටවත් කාර්යාංශයෙන් පිටත් වෙන්න PCR එකට යාලා පැය 4ක්වත් ඕන කියලා කියනවා. පැය 4ක් ඕන කියන්නේ රෑ 12. රෑ 12ට PCR එක පටන් ගන්න එක සුදුසුයිද? මොකද කරන්නේ? රෑ 12ට කිව්වොත් 12ටම આવොත් හොඳයි. රෑ එන්න ගිහලා බස් නෑ අර වගේ ප්‍රශ්න දුනොත් තවත් ලෙඩක්. ඔයාලට රෑ 8:00ට එන්න කිව්වොත් 8:00ට ඇවිල්ලා PCR එක කරලා ඔයාලව ඔහොමම රිලීස් කරනවා. අය මෙතන ඉන්න ඕනේ නැහැ. ඔයාලා ආපහු තරට තමාරන්නේ රයිට් ආපහු ඔයාලා 3:45 වෙද්දි මෙතන ඇවිල්ලා හිටියා නම් ඇති. වෙනසක් වුණාද නැහැ? හරි. එහෙම හොඳයි නේද? ඈ? රෑ 12 කමන්නේ? කමන්නේ කියන අදෝසන්න බෑනේ. ෂුවර්නේ? හැබැයි රෑ 12ට එන්න ඕනේ. මොකද ඇත්තටම කියන්නේ මොකද PCR වල තේරෙනවදනේ? PCR එකට ඔයාලා පරක්ක වුණොත් දැන් මම පැය 4ක් හරියටම ටයිමින් කිව්වේ. ඔයාලගේ රිපෝට් ටික හම්බ වෙන්නේ කොහොමද? පොසිටිව් නෙගටිව් ටික මට හම්බ වෙයි. පොසිටිව්ද නෙගටිව්ද කියන එක පැය 4න් කියයි. එතකොට කවුරු හරි කෙනෙක් ආවේ නැත්නම් ඒ වෙලාවට
ඒ ප්‍රමාදය report එක issue කරනකම් යනවනේ. තේරෙනව නේද? එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම වෙන රෑ 12ට එන්න. එහෙම කමක් නැද්ද? මොකද වෙන විකල්පයක් නැහැ. මොකද ඒක තමයි ටයිම් එක. ඔයාලා ගෙන්නන්න තියෙන අන්තිම වෙලාව. මම බැලුවේ ඊට කලින් ගෙනilla ඔයාලට රෑට කෑමක් දීලා වැඩසටහන නතර කරලා ආපහු උදේ 3ට එතකොට රෑ 8:00 ඉඳලා 3 වෙනකන් ඔයාලට යන දිහා ගිහිල්ලා ඉන්න වෙලාවක් තියෙනවානේ. ඒක නිසා මොකද රෑ 12ට පටන් ගත්තා 12ට PCR එක පටන් අරගෙන ප්‍රෝග්‍රෑම් එක නතර කරනවා ආපහු පටන් ගන්න 3:45ට. ඒ පැය තුන ඔයාලා ඉන්නවද? එහෙම නැත්නම් ටිකක් වැඩියෙන් ඉන්නවද? මොකද කරන්නේ? මේකේ ඉන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. පැය තුන හරි මේකේ රෑ එළි වෙනකන් වුණත් මෙතන ඉන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. 12ට එනවද එන? එන රෑ 12ට එන්න මම ඒ විදිහට ටයිම් ටික හදා ගන්න. හරි. එතකොට රෑ 12ට ආවට පස්සේ PCR එක කරලා 3:45 වෙද්දී ආපහු අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඒ වෙද්දී ඊට පස්සේ අපි PCR report එකත් ඇවිල්ලා තියෙවේ. ඒ ටිකත් දීලා මොනවද પાස්පෝර්ට් ටිකත් ඔයාලට දීලා මෙහෙදලා ට්‍රාන්ස්පෝර්ට් එක arrange කරලා තියෙනවානේ. પાස්පෝර්ට් ටිකත් ඔයාලට දීලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ඔයාලව එක් කරගෙන යනවා. right. එතකොට normal කණ්ඩායම් දෙක උදේ 5:30ට ඔයාලා එන්න 6ට ඔයාලා එන්න. එතකොට ඇවිල්ලා PCR එක කරලා බැංකු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරලා දවල් 1ට සාමාන්‍යයෙන් අපි මෙහෙන් පිටත් වෙන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලි නේද? right. ඒක නිසා අනිවාර්යයෙන් මේ කියපු වෙලාවට එන්න. මොකක් හරි හේතුවක් නිසා ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාදය මෙහෙන් පිටත් වෙන එකකට බලපානවා. අපේ ඔඩිටෝරියම් එක මට මතක විදිහට අගහරවදා දවල් 1ට අපි තව වැඩසටහන ඊශ්‍රායල් වැඩසටහනක දෙන්න ඕන. දැන් අදත් එහෙමයි 12 වෙද්දි ඔඩිටෝරියම් එක දෙන්නත් ඕන. හරි. එන්න ඕන වෙලාවල් ටික හරි නේද? right. එතකොට ඉතින් අරගෙන ඉන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා. මේ ඇවිල්ලා normal කණ්ඩායම් දෙකට අදාළව ගේන්න ඕන දේවල්. ගුවන් ටිකට් පතේ කොපි එකක්. ඒකේ print out එකක් ගේන්න කියන්නේ අපිට නෙමෙයි. ඔයාලට එයාපෝට් එකේදී ඔයාලගේ පහසුව සඳහා. ටිකට් එක ඔයාලට PDF එකක් නෙන්නේ. ඒ PDF එක ආවට පස්සේ ඒකේ print out එකක් අරගෙන එන්න. කළු සුදු වුණාට කිසිම ගැටලුවක් නැහැ. එතකොට පොළ ගොඩක් තියෙනවනේ ටිකට් එකේ. පළවෙනි පිටුවේ ඔයාලගේ නම ගම් විස්තර ටික තියෙනවා. සමහර වෙලාවට තව පිටු 6-7ක් තියෙනවා ටිකට් එක ගැන ওই විස්තර දාලා. ඉතින් ඒ ඔක්කොම print out අරගෙන ඉන්න ඕන නැහැ. නම, ටිකට් නම්බර් එක ওই ටික තියෙන මුල් පිටුව විතරක් අරගෙන ඉන්න ඒක හොඳටම ඇති. ඒකත් කළු සුදු වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ලංකාවේ පාවිච්චි කරන බැංක් account එක කොපි එකක් අරගෙන එන්න. NRFC එකක් නෙමෙයි ලංකාවේ පාවිච්චි කරන බැංක් account එකක්. ඒක ඔයාලගේ අර ඉන්ෂුරන්ස් වැඩවලට එහෙම ඕන වෙන නිසා මෙහෙට තියාගන්න එක කියන්නේ. ඒ බැංක් account කොපි එකේ පිටිපස්සේ ඔයාගේ LK නම්බර් එකයි પાස්පෝර්ට් නම්බර් එකයි ලියලා තියෙන්න ඕන. ඒ කොපි එකේ පිටිපස්සේ LK නම්බර් එකයි પાස්පෝර්ට් නම්බර් එකයි ලියලා තියෙන්න ඕන. එතකොට ස්මාර්ට් account තියෙන අය එයාලට පොත් නැහැනේ. ඔයාලා බ්‍රාන්ච් එකට ගිහිල්ලා එයාලගෙන් ඉල්ලුවම දෙනවා ලෙටර් එකක්. ඔයාගේ නම, ID නම්බර් එක, account නම්බර් එක ඔය ටික දාලා ලෙටර් එකක් ඉෂුව කරනවා. ඒක ඔරිජිනල් එක ඔයාලා තියන කොපි එකක් දුන්නත් කමක් නැහැ. ඒ කොපි එක පිටිපස්සේ අර විදිහට ලියාගෙන අරගෙන එන්න. ටිකට් එකේ print out එකයි bank account කොපි එකක් ගේන්න. ඒක පිටිපස්සේ LK නම්බරයි passport නම්බරයි ලියලා ගේන්න. ඊට අමතරව passport copies 3ක් අරගෙන එන්න. ඔයාලගේ accounts open කරනවා. NRFC accounts මෙහිදී open කරනවා. ඒ account open කරන්න passport copies අරගෙන එන්න. ඊට අමතරව original agreement එක සහ ඒකේ copies දෙකක්. ජාතික හැඳුනුම් පත්‍ර සහ ඒකේ copy එකක්. ඊට අමතරව සුදු පසුබිමේ passport size වර්ණ ඡායාරූප 4ක්. ඒ වර්ණ ඡායාරූප 4ක් ගේන්න කියලා කියන්නේ එහෙට ගියාට පස්සේ වීසා වැඩ කටයුතු වලට ජාතික හැඳුනුම් පත්‍ර අරන් ඉන්න කියලා කියන්නේ එහෙදී ලංකාවේදී නෙමෙයි. එහෙදී ඒ රටේ බැංක් account එකක් open කරද්දී ඔයාගේ ජාතික හැඳුනුම් පත්‍රයක් දැන් තියෙන්න ඕන. ඉස්සර වගේ නෙමෙයි. ඒකත් අරගෙන යන්න. ඊට අමතරව අපි නිර්දේශ කරලා තියෙනවා සාමාන්‍යයෙන් first time යන කෙනෙක් ඩොලර් 200ක් අරගෙන යන්න කියලා. ඒ ඩොලර් 200 ඔයාලා දැන් ගෙදර ගියපු ගමන් ඩොලර් අරගෙන ඉන්න කිව්වා ඒකින්ද බැංකු ගානේ දුවන්න ඕන නැහැ. ඔයාලා කාර්යාංශයට ආවට පස්සේ ලංකා බැංකුවෙන් ඔයාලට පහසුකම් සලසලා තියෙන ඩොලර්ස් ටික මාරු කරගන්න. එතකොට ගුවන්තොටුපළට ගියාට පස්සේ ඩොලර්ස් ටික ඔයාලට ගන්න පුළුවන් විදිහට යාලා ස්ටාෆ් එකෙන් දෙන්න වැඩිපුර දාලා ඒ විදිහට පහසුව සලසලා තියෙනවා. ඒ නිසා එන්න කලින් ඔයාලා අතේ තියෙනවා නම් ඩොලර්ස් අරගෙන ආවට කිසිම ප්‍රශ්නයක් නැහැ.
එහෙම නැතිව ඩොලර්ස් අරගෙන යන්න ඕන කියලා එයාපෝට් එකේදී මාරු කරන අමාරුයි කියලා හරි පිටින් ඩොලර් අරගන්න මහන්සි වෙන්න ඕන නැහැ. තේරුණා නේද? හරි. ඒතකොට ඩොලර් 200ක් අරන් යන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ. ඊට වඩා ඕන කවුරු හරි ඉන්නවනම් ඒක කිසිම ගැටලුවක් නැහැ. එයාපෝට් එකේදී මාරු කරගන්න පුළුවන්. හරි නේද? රයිට්. එතකොට රීඑන්ට්‍රි කණ්ඩායම අය අරගෙන එන්න ඕන ඔයාලගේ ටිකට් එකේ කොපි එකක්. ටිකට් එක කියන්නේ ඇත්තටම ටිකට් දෙකක් තියෙනවානේ. ලංකාවේ මැලේසියා යන එකයි මැලේසියාවේ කොරියාවට යන එකයි. ඒ ටිකට් දෙකේම කොපිස් දෙකක් අරගෙන එන්න. ඊට අමතරව පාස්පෝර්ට් කොපි එකක් අරගෙන එන්න. ඊටත් අමතරව ඔරිජිනල් ඇග්‍රීමන්ට් එක සහ ඒකේ කොපි එකක්. ජාතික හැඳුනුම්පත සහ ඒකේ කොපි එකක්. ජාතික හැඳුනුම්පතත් ඇත්තටම අරගෙන එන්න කියලා කියන්නේ අර හේතුව හින්දාමයි ඔයාලගේ සමහරට ඇති account එකක්. ඒ රටේ account එක ඇති තියෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් අලුතෙන් account එකක් open කරනවා නම් අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පතක් තියෙන්න ඕන. ඒක අරගෙන යන්න වෙනවා. සුදු පසුවේ પાස්පෝර්ට් සයිස් වර්ණ ඡායාරූප හතරත් ඒ වගේ. එහෙට ගියාට පස්සේ වීසා වැඩවලටයි මේක ඕන වෙන්නේ. මෙහෙදි අරන් යනවා නම් ඇත්තටම පහසුයි. හැබැයි මෙහෙදි අරන් නොගියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට එහෙදි ගහ ගන්න පුළුවන්. රයිට් හරි නේද? රයිට්. මුදල් රුපියල් අරගෙන එන්න ඕන මෙන්න මේ දේවල් වලට. මොනවටද? PCR පරීක්ෂණයට. ඔයාලා හැමෝටම PCR පරීක්ෂණයට 6400යි. මොකද ඒක ලියාගත්තත් කමක් නැහැ. මෙහි ඉඳලා කාර්යාංශයේ ඉඳලා කටුනායක එයාපෝට් එකට ඔයාලගේ ඔය අරගෙන ඉන්න බෑග්ස් ඔක්කොම එක ට්‍රාන්ස්පෝර්ට් අරේන්ජ් කරලා තියෙන්නේ. බෑග් ටික වෙනම අරගෙන යන්නේ නැහැ ලොරි වල දාගෙන. ඔයාලා යන බස් එකේමයි ඒවත් අරගෙන යන්නේ. ඒකට සීමිත සංඛ්‍යාව බස් එකකට දාලා ඒ සංඛ්‍යාවට අදාළව බෑග් ටිකත් ඒ බස් එකේම දාගෙන යනවා. එතකොට ඔයාලගේ බෑග් මග ඇරෙන්නෙත් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් මගදී වුණොත් ඔයාලයි බෑග් එක ඔක්කොම එකට තියෙන්නේ. ඒකට ඒක ගැන කලබල වෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ට්‍රාන්ස්පෝර්ට් එක ඒ විදිහට අරේන්ජ් කරලා තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට 2500 3000 අතර වගේ ගාණක් එක්කෙනෙකුගෙන් ආය කරගනීවි. PCR එකට 6400යි ට්‍රාන්ස්පෝර්ට් එකට 2500 3000 අතර වගේ ගාණක්. ඒතර ඩොලර් 200ට සාමාන්‍යයෙන් කීයද 60000ක් වගේ ඒ වගේ ගාණක් යයි. ඒ ටිකත් ප්ලාස්ටික් කරගෙන ඉන්න. රීඑන්ට්‍රි කණ්ඩායමට ඩොලර්ස් වලට නැතිව අනිත් දෙකට සල්ලි අරගෙන ඉන්න ඕන. PCR එකට 6400යි ට්‍රාන්ස්පෝර්ට් එකට 2500 3000 අතර වගේ ගාණක්. රුපියල් විදියට ඕන වෙන්නේ ඒ ටික විතරයි. හරි නේද? හරි. මේක තමයි ඔයාලා අකමැතිම දේ නේද? රයිට්. නිල ඇඳුමක් තියෙනවා ඔයාලා ඇදගෙන යන්න. ඒ තමයි සුදු අධික කොලස් තියෙන ටී-ෂර්ට් එකක්. මේකේ ෆොටෝ එකක් ගහගත්තත් කමක් නැහැ. මොකද ළමයිගේ ෆොටෝ එකකුත් දාලා තියෙන්නේ. මේ විදිහට ලස්සනට ඇදගෙන යන්න ඕන නිසා. සුදු අධික කොලස් තියෙන ටී-ෂර්ට් එකයි නිල් පාට ඩෙනිම් කලිසමයි. සපත්තු ඩෙක්සුස් දෙකක් දාන්න. කළු හෝ සුදු නම් ඇත්තටම වඩාත් සුදුසුයි. එහෙම නැතුව මේ විදිහ අරගෙන තියෙනවා නම් පාට දෙකක් කමක් නැහැ. දෙක දාන්න. ඊට අමතරව කොණ්ඩේ සහ රැවුල. කොණ්ඩේ hair cut blade number 2 භාවිතින් කොටට කපන්න ඕන. නෝට් නෙමේ blade number 2 වලින් කොටට කපාගෙන ඉන්න. ඊට අමතරව රැවුල full shave කරන්න ඕන. full shave කියන්නේ කට් තියලා අර මොකද්ද blade number 1 වලින් නෝට් වලින් එහෙම කපලා නෙමෙයි full shave කරලා ඉන්න ඕන. ඒක කණ්ඩායම් දෙකටම පොදුයි. රීඑන්ට්‍රි කණ්ඩායමත් එහෙමයි normal badgers උත් එහෙමයි. එතකොට පිරිමි ළමයි නිවා මෙතන ගෑනු ළමයි නැහැ නේතරම කණ්ඩායම් තුනේම ඉන්නේ පිරිමි ළමයි විතරයි. ඒතර කරාඹු දාන පිරිමි ළමයි ඉන්නවා නම් කරාඹු ටික ගලවලා පරිස්සමට බෑග් එකේ හරි දාගෙන එන්න. මෙහෙට ආවට පස්සේ ගලවන්න තියාගන්නත් එපා. මෙහෙදී දාන්න එපා කිව්වම මෙහෙදී ගලවගෙන ඉඳලා එයාපෝට් එකට ගියාට පස්සේ ආයෙ දාගන්නත් එපා. හැලී කියලා දාගත්තේ ඔය වගේ දේවල් කියලා. මොකද ඊයේ ඔය වගේ දෙයක් වුණා. මෙහෙදී අපි කියනවට ගලවලා එයාපෝට් එකේ දාගෙන හිටියා. එයාට ඉතින් එතනදී ප්‍රශ්නයක් වුණා. ඒක ඕන නැහැ කොහොම හරි පිරිමි ළමයි කරාඹු දානවා නම් කරාඹු ගලවලා ඔයාලා එහෙට ගියාට පස්සේ අතරම කම්පැනි ගිහිල්ලා එහෙ සෙටල් වුණාට පස්සේ රීඑන්ට්‍රි කරන විශේෂයෙන් කම්පැනි එකට ගියාට පස්සේ මේ දේවල් කරන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා මේ වෙලාවේදී යන්නේ ටීම් එකක් විදිහට. කාර්යාංශය හරහා EPS වැඩසටහන යටතේ කොරියාවට යන ටීම් එකක් විදිහට තමයි ඔයාලා විදේශගත වෙන්නේ. ඉතින් එහෙම විදේශගත වෙද්දී ඔයාලා බාර ගන්න HRD කේ නිලධාරීන් එනවා එයාපෝට් එකට. ඉතින් ඒ නිලධාරීන් එද්දී අපේ ළමයි එක එක විදිහට හිටියොත් මොකද වෙන්නේ? ඒක සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඇත්තටම මීට කලින් කොරියාවට දැන් මෙතන වා හිතන 200ක් ඉන්නවනේ. මේ 200ටම ඇග්‍රීමන්ට් ආවේ කොහොමද කියලා හිතලා බැලුවද? ලංකාවෙන් ගන්න ඕනේ වට අරගෙනද?
නෑ ඇත්තටම ඔයාලා වගේම කොරියාවට ගිහිල්ලා මේ රීඑන්ට්‍රි කණ්ඩායම් වල අයත් ඒ වගේම වැඩ කරලා තියෙනවා. ඔයාලා වගේම කොරියාවට ගිහිල්ලා නීත්‍යානුකූල විදිහට වැඩ කරලා තමන්ගේ උපරිමයෙන්ම කම්පැනි එකට තමන්ගේ සේවාව සපයලා සජනින්ගේ හිත දිනාගෙන තව ලංකාවෙන් කොල්ලෙක් ගමු කියන මානසිකත්වය ඇත්තටම ඇති වෙලා වෙන්න පුළුවන්. අද ඔයාලා ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා විදේශගත වෙන සූදානම් වෙලා ඇත්තේ. ඉතින් ඒ විදිහට හරි විදිහට නීත්‍යානුකූල විදිහට විනයවත්ව ප්‍රශ්න ගැටළු ඇති කරගන්න නැතුව කොරියාවේ ඒ විදිහට රැකියාලාභින් ඉන්නේ. මම හිතන්නේ අපේ කාර්යාංශයෙන් දෙනවා ට්‍රේනින් එකක් යන්න කලින් ඒ දේවල් ට්‍රේන් ගියපුවා එන්නේද මෙතන ඉන්නේ ඔක්කොම. ට්‍රේන් එකක් දෙනවා ඒ දේවල් යන්න කලින් මෙතන හැදෙන බේස් එකත් එක්ක වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ටීම් එකක් විදිහට යද්දි ටීම් එකම එක විදිහට යන්න ඕන. එහෙම නැතුව තමන්ගේ හිතුමනාපෙට හිතන විදිහට වරර යුනිෆෝම් එක මාරු කරන්න නම් බෑ. යුනිෆෝම් එක මෙහෙන් දෙනවද නේ? නෑ මං දැන් මේ ලාභ දෙන්න උඩ ගන්න දෙනවා ගියවනේ මේ දෙනවා හල්ලියන රයිට්. ඒතකොට ඒ තමයි ඔයාලගේ යුනිෆෝම් එක සුදු අන්තිම කොලස් තියෙන ටී-ෂර්ට් එකයි නිල් පාට දෙනින් කලිසමයි. කොණ්ඩේ බ්ලේඩ් නම්බර් 2 වලින් කොටර කපලා තියෙන්න ඕන. රැවුල ෆුල් සේව් කරලා තියෙන්න ඕන. කරාඹු දාන්න එපා. ඊට අමතරව කැප් එකක් දානවා නම් කළු පාට විතරක් කැප් එක දාන්න. එහෙම නැතුව මෙතන ඔයාලා හිතන්නකෝ 200ක් විදේශගත වෙද්දි එක එක පාට කැප් දාන් ගාව මොන වගේ තියෙද? චීනි බෝතලයක් වගේ තියෙයි. ඒ නිසා ඇතර මෙහෙම තිබුණා ඉස්සර එයාපෝට් එකට යද්දී තිලක් මහත්තයා එයාපෝට් එකේ ඉන්න අය අහනවා ඉතින් ඇත්තට මෙරට එක්ක බියුරකින් කැප් එකක් දෙන්න කියලා. ඉතින් බියුරකින් කැප් එකක් දෙන්න තරම් තාම බෑ. අපි බැලුවා මේ බැංක් එකක් එක්ක කතා කරලා ඇත්තටම එයාලගෙන් ස්පොන්සර් කරලා ඔයාලට කැප් එකක් දෙන්න. හැබැයි ඒකත් මේ අවුරුද්දේ බැරි වෙයි. ජනවාරියෙන් පස්සේ එයාලගේ බජට් එක සමහරට ඒකට වෙන් කරයි. ඉතින් ඒ කොහොම වුණත් පාට කැප් දාගෙන විවිධත්වයකින් යනවට වඩා ටීම් එකක් එක විදිහට යද්දි ලස්සන නැද්ද? ලස්සනයි. ඒ හින්දා ඒ විදිහට නිලදුම ඒ විදිහට ඇදගෙන එන්න. රයිට්. හැබැයි ඔයාලට තව පොඩි එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. දුර ඉඳලා එන අයත් ඉන්නවනේ. ඒ අය කාර්යාංශෙට එද්දී ওই සුදු අද්දික ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න එක අනිවාර්ය නැහැ. රීඑන්ට්‍රි කණ්ඩායම් වල අය ඕන නැහැ. එතකොට විදේශගත වෙන සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා කාර්යාංශයට ඇවිල්ලා උදේ PCR එක කරායින් පස්සේ සුදු අද්දික ටී-ෂර්ට් එක ඇඳ ගන්න. ඔයාලා ආවට පස්සේ PCR එක කරලා ඒ වැඩසටහන ඉවර වෙලා 3:45ට ආයෙ මං එන්න කියනවනේ. ඒ වෙද්දි ඒක ඇදගෙන එන්න. මොකද මැලේසියාවට ගියාට පස්සේ ලොකු ට්‍රාන්සිට් එකක් තියෙනවා. එතනත් ඕක ඇදගෙන ඉන්න ඕන. ඒ නිසා ඒක කරන්න පුළුවන්. එහෙම නැතුව යුනිෆෝම් එක අපිට චේන්ජ් කරන්න බෑ. එහෙම හොඳයි නේද? රයිට්. මේක ඇත්තටම මේ යුනිෆෝම් එකට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි මේකට ඇඩ් කරන්න විශේෂ වුණු හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. එයාපෝට් එකට ගියාට පස්සේ ඒක ළමයිගේ પાස්පෝර්ට් එක නැති වුණා. දන්නවද? ඒක ගෑනු ළමෙක් ඔයාලා වගේම විදේශගත වෙන්න හිටපු ගෑනු ළමෙක්. එයා එයාපෝට් එකට ගියාට පස්සේ එයාගේ પાස්පෝර්ට් එක දාගෙන ගියපු ක්ලියර් බෑග් එක එතන බෙන්ච් එකක් උඩ තියලා යනවා. බෑග් ටික අරගෙන බස් එකෙන් බහිද්දි එතන බෙන්ච් එක උඩින් પાස්පෝර්ට් එක දාපු බෑග් එක තියලා යනවා. ඒක යට අමතක වෙනවා. ඉතින් එයා ඇතුළට ගියාට පස්සේ પાස්පෝර්ට් එක හොයනවා. પાස්පෝර්ට් එක නැහැ. ඉතින් ඒක මම හිතන්නේ මම කියනවට වඩා ඒ ළමයි කටින්ම අහමු අපි. දවසක් සියලුම දෙනාට කොරියානු සිහිනය පෙනිපෙනීම බොහෝ අවස්ථාවකට මුහුණ දුන්නා මට ඇතිවිච්ච අත්දැකීම ඒ නිසාම තමයි මම ඔයාලට කියන්න හිතුවේ මොකද නැවත වරක් වෙන කෙනෙකුට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු නොවේවා කියලා හිතලා තමයි මම ආද මේ වගේ ඔයාලව දැනුවත් කරන්න හිතුවේ. පසුගිය සැප්තැම්බර් 5 වෙනි දින මට කොරියානු රැකියාව සඳහා පිටත් වීමට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබිලා සියලුම දේවල් සූදානම් කරගෙන ගෙදර ඉන්න හිතවතුන් ආදරණීයන් ඒ හැමදේම එකතු කරගෙන කොරියාවට ගොඩ බැසීමේ අරමුණින් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උදේම අපි ඇතුළත් වුණේ. 171ක් වෙන පිරිසක් එදා දවසේ හිටියා. ඒ වැඩිම පිරිසක් විදිහට ගෑල්ලම 13ක් එදා දවසේ හිටියා. ඉතින් ඒ සියලුම කටයුතු කළා PCR කටයුතු කළා. හැම දිනකටම රැකියාව වරම ලැබිලා වැඩසටහන අවසන් වෙලා પાස්පෝර්ට් එක ඒ සියලු ලිපිගොනු ලබාගෙන අපි වහලට ගියා. ආදරණීයන්ට සමුදීලා බස් ටිකට නැගලා එයාපෝට් එකට ගිහින් අපේ සීන්දේශයේ ජය ගන්න ගමනට යන්න. එතනින් ආදරණීයන්ට සමුදීලා අපි බස් එකේ නැගලා කටුනායක ගුවන්තොටුපළට ළඟා වුණා. ළඟා වෙලා බස් එක නැවතුවට පස්සේ අපි අපේ බාණ්ඩ එතනින් බාලා ගුවන්තොටුපළේ ඉඳන් ට්‍රොලියෙන් මේ ඇතුළට අරන් යන කටයුතු තමයි මට මගේ අතපසු වීම සිද්ධ වුණේ.
පොඩි බස් එකෙන් බහිනකොට මේ බෙන්ච් එක ගාව මගේ ගමන් මළු තිබ්බා. ඉතින් ක්ලියර් බෑග් එකේ තමයි මම මගේ ડોකියුමන්ට් ටික අරගෙන ගියේ. මම මේ බංකෝඩේ මගේ ක්ලියර් බෑග් එක තියෙනකොට එතන කාන්තාව පොඩි ළමෙක් එක්ක වාඩි වෙලා හිටියා. ඊපස්සේ මම මගේ බෑග් ටිකත් අරගෙන ට්‍රොලියක් අරගෙන ඒකේ බෑග් ටිකක් තියාගෙන ඇතුළු වුණා. එතන සාමාන්‍ය විනාඩි 10ක් 15කට වැඩි ගත වුණේ ওই ටික වෙන්න. එතෙන්ට ගියාට පස්සේ තමයි මට මතක් වුණේ මේ මගේ ක්ලියර් බෑග් නෑ කියලා. ඉතින් මට එතකොට මතක් වුණා මගේ પાස්පෝර්ට් එකත් මම ඒ වෙලාවේ ඒක ඇතුලේ නේද දාගත්තේ කියලා. එතකොට මේ වෙලෙම මගේ බෑගේජ් ටික අනිත් යාළුවන්ට බලන්න කියලා ඉක්මනින් මේ යාළුවෙක් එක්ක ගිහිල්ලා ආයෙ නැවත එතෙන්ට ගිහින් බැලුවා. ඒ වුණත් තිබුණ නැහැ. පස්සේ මම මේ කිව්වා මේ මගේ ලිප් ගොන්න තියෙන ක්ලියර් බෑග් එක නැති වෙලා කියලා. පස්සේ සේවෙලින්දම හොයන්න ගත්තා. හැම කවුන්ටර් එකකටම ගිහින් බැලුවා, චෙක් කළා. සිකුරුලගෙන් ඇහුවා, වටපිට සෝදිසි කළා, සහ ඇතුළේ සෝදිසි කළා. ඒ වගේ සාමාන්‍ය පැය දෙකක් තුනක් වගේ ගොඩක් ලොකු පරිශ්‍රමයක් දැරුවා. ඇත්තට මිනිල්දාරින් ගොඩක් මහන්සි වුණා ඒ වෙනුවෙන්. අන්තිමටම තීරණය කරා CCTV දර්ශන බලන්න මේ මොකද මෙතන දැන් උනේ කියලා. එතකොට පැහැදිලිව තියෙනවා බස් එකේ මම ක්ලියර් බෑග් එක සහ මගේ ගමන් මළු දෙක ලොකු බෑගේජ් එක අරගෙන බහිනවා. බෙන්ච් එක උඩින් තියෙනවා මගේ ડોකියුමන්ට් එක. නමුත් මට ඒක ගන්න අමතක වෙනවා. ඇත්තටම මේක මගේ වැරද්දක්. ඒ වෙලාවේදී විච පීඩනෙත් එක්ක මට ඒක නිදහසට ගන්නවා කියන්නේ ඇත්තට මේක මගේ වැරද්දක්. එතන මේ මම මගේ බෑග් ටික තරන් ගියාට පස්සේ එතන හිටිය කාන්තාව ඒක විවෘත කරලා බලලා ඇතුලේ තියෙන ડોකියුමන්ට් එක බලනවා. ඒක CCTV දර්ශන වල තියෙනවා. ඊට පස්සේ එයා ඒක අරගෙන යනවා. කඩන ගුවන්තොටුපළ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටවීමේ දර්ශන තියෙනවා. එයින් එහාට මොකක් වුණාද කියන්න දර්ශන වල නැහැ. දැන් ඒ සිද්ධිය වෙනකොට මගේ ෆ්ලයිට් එකට සාමාන්‍ය පැය එකමාරක් විතර වගේ තමයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මට මේ දේ හොයාගන්න දැන් යාළුවා එක්ක මට කෝල් කරන්න ඕනේ. නැත්නම් මම මේ ડોකියුමන්ට් එක හොයාගන්න ඕනේ. නැත්නම් මට පෙනිම දැන් මගේ සිහිනේ දැන් බොඳ වෙමින් තියෙනවා. ඒ වෙලාවේ දැනෙච්ච පීඩනය ඒ දුක ඒක කියන්න වචන නෑ. ඊට පස්සේ දැන් මේ දේ ගණන් බැරි වෙන හින්දා කරුණාකර පොලිසියට ගිහින් ඇන්ටියක් දාමු කියලා සර්ලා 3 දිනක් මාත් එක්ක ගියා. විදේශ සේවා ආයතනයේ වාහනේම මගේ බෑගේජ් ටිකත් ආයෙත් දාගෙන තමයි පොලිසියට ගියේ. ගිහිල්ලා විස්තර කිව්වා. පැමිණිල්ල කරන්න පොලිසියට ගිය අවස්ථාවේ ඊට පස්සේ මට කෝල් එකක් ආවා. එතකොට වෙලාව 8:50ට විනාඩි 5-10ක් වගේ තමයි තිබුණේ. ඒකට ෆ්ලයිට් එකට විනාඩි 10ක් විතර වගේ තියෙන තමයි මට කෝල් එක ආවේ. එතකොට කිව්වා මේ ක්ලියර් බෑග් එකක් අපි අම්මා දන්නේ නැතුව අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ඒකේ ડોකියුමන්ට් වගේක් තියෙනවා කියලා. එතකොට මම කිව්වා මේ ඔව් මේ මගේ තමයි කොහාට දෙන්න ඕනේ මොකද්ද කියලා විස්තරය ඇහුවා. එතකොට වෙන්නප්පුව මාදම්පේ හරි ඒකේ යාලා ගෙවල් තියෙන්නේ. එහෙටම දැන් මේ ડોකියුමන්ට් එක ගෙනහිල්ලා. එතකොට මට තේරුණා ෆ්ලයිට් එකට විනාඩි 10යි තියෙන්නේ. දැන් මට විනාඩි 10කට කොහොමත් මේ ડોකියුමන්ට් එක මට හම්බ වෙන්නේ නැහැ කියලා හිතුණා. මම ඒ වෙලාවේ ගොඩක් වේදනාවෙන් ඉඳා ඒක කිසිම කෙනෙකුට ඒ වගේ වේදනාවක් ආයි මින් ඉදිරියට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චරටම ඒ කියන්න බැරි තරම් ඒ කියන්නේ මගේ හීනෙතනම කඩාගෙන යනවා වගේ දැනුණා. ඒත් නිලධාරීන් එක්ක එකතු වෙලා අපි ගියා ડોකියුමන්ට් එක ගන්න. ડોකියුමන්ට් එක ගනිද්දී ඊට පස්සේ වෙන්නප්පුව පොලිසිය ගාවට එන්න කියලා අපිට කිව්වා. ඊට පස්සේ යාළුවත් වාහනයක එනවා කියලා කිව්වා. ඊට පස්සේ එතෙන්දී පොලිසිය දැන් කොයිකටත් අපි කියන්නේ දැන් මේ අපේ ડોකියුමන්ට් එකක් නැති වුණානේ. ඒක දැන් මගේ පර්සනල් ඩීටේල්ස් ටික තියෙනවා. ඔක්කොම ඩෙන්ටිටි කොපි, પાස්පෝර්ට් කොපි, බැංකු ස්ලිප් ඔක්කොම ඒ කියන්නේ එදා දවසේ හදපු account ඒ වගේ දේවල් හින්දා මේ ගොඩක් මගේ මේ බැංක් ස්ලිප් එහෙම තිබ්බා. ඉතින් ඒ නිසා එතන පොලිසියෙන් කම්ප්ලේන් එකක් දාලා තමයි අපි එතන රැඳී හිටියේ එයාලා එනකන්. ඊට පස්සේ වාහනේ නවත්තලා වෙලා මෙන්න මෙහෙම අම්මා දන්නේ නැතුව මෙහෙම ගෙනිච්ච ගිහුවා. හැබැයි දන්නේ නැතුව වෙන්න බෑ. මොකද ගුවන්තොටුපළේ CCTV කැමරාවල තියෙනවා පැහැදිලිව මේ කාන්තාව ඒක ඇරලා බලනවා. මොකද බලනකොටම මගේ પાස්පෝර්ට් එක තියෙනවා සහ මගේ identity copy passport copy තියෙනවා. ඒකට ඒ පින්තූරෙන් සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් නේ. යාලා කෙනෙක් නෙමෙයි කියන එක මේක දැන තමයි ගෙනිච්චේ. ඒ දැන් නිදහසට කාරණා ඒව වැඩක් නැහැ. යාලා කියන කතාව වැඩකුත් නැහැ. මගේ ડોකියුමන්ට් එක හම්බුණා. පොලිසිය එන්ට්‍රියකුත් දාලා අපි ඒක ඒ විදිහට විසඳගත්තා. නමුත් මගේ වේදනාව තමයි මානසික පීඩනය. ඒ දේවල් ආයි ගන්න බෑ. ඒ වගේ මට ඒ අවස්ථාව ආයෙ හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ මගේ මිස්ප්ලේස් එකේ හින්දා අද කොරියාවේ ඉන්න ඕනි මම. අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා තවදුරටත් මම මගේ ක්‍රියාවලිය නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ හේතුව හින්දා. ඒ කියන්නේ සජන්නිට කෝල් කරලා මේ කියන්නේ මේ දැනුවත් කරලා මේ සර්ලා දන්නපු නිසා දැන් මගේ ඇග්‍රීමන්ට් එක ඉතුරු වෙලා තියෙනවා. දැන් බැරි වෙලාවත් හදිස්සි දෙයක් හරි වෙලා එයාලා ඒක කැන්සල් කරා නම් ආයෙත් පෙබ්බරි වෙනම මම රැකියාව කිසිමක් ලබාගෙන ඉන්න මට සිද්ධ වෙනවා. කොහොම නිලධාරීන් උත්සාහ කරලා මට නැවත දිනයක් මට ලැබුණා විදේශගත වීම සඳහා. දැන් මේක හම්බුනේ නැත්තම් මට ආයෙත් අලුතින්ම
පාස්පෝර්ට් හදන්න සිද්ධ වෙනවා, ඩොකියුමන්ට් හදන්න සිද්ධ වෙනවා, බැංක් ස්ලිප් හැමදේම මට හදන්න සිද්ධ වෙනවා. මේ දේවල් හැමදේම බලනකොට ඔයාලා බලනවා වගේ චූටි අමතක වීමක් නිසා ඔයාලගේ මුළු ජීවිතේම ආපස්සට යන්න ඉඩ තියෙනවා. පෙනී තියෙන සීන දේශයට මගේ යාළුවෝ ටික ඔක්කොම ගියා. එතකොට මට දැනෙච්ච වේදනාව කියන්නේ අපි ඔක්කොම එක ට්‍රේනින් ගියා. එම ගිය දෙක ළමයි 13ක් මාත් එක්ක ඒ හිටම හැම යාළුවෙක් මේ අද්දී දැන් මම යන්නේ නැහැ කියන තැන මට තියෙන පීඩනේ ඒක කියන්න බැරි තරම්. ඉතින් ඒ වගේ පීඩනයකට කවදාවත් කිසිම කෙනෙක් අහුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒද මින් ඉදිරියට ගොඩක් සැලකිලිමත් වෙන්න. ඔයාලගේ ඩොකියුමන්ට් ටික ඔයාලා ළඟම තියාගන්න. පාස්පෝර්ට් එක නම් බෑග් එකේම දාලා තියාගෙන පරිස්සම් කරගෙන ඔයාලගේ හීන දේශයේ මට වගේ පහුවීමක් වෙන්නේ නැතුව එදා දිනේම ඔයාලගේ හීන දේශයට යන අරමුණු සාර්ථක කරගන්න කියලා හැමදෙනාගේම මේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාලය සර්ලට මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවේ මම වෙනුවෙන් ඒක හැප වෙලා මම ඒක අතාරින්න නැතුව පරිස්සමට ඒ කියන්නේ මගේ ඩොකියුමන්ට් එකත් එක්කම නැවතත් මගේ ඥාති ගෙදරට මාව වාර දුන්නා. එයාලත් ගොඩක් يعني ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් මේ කරන කැපීම දැන් මේ දැනුවත් කිරීම උනත් ඔයාලට දීලා එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් ආයෙත් මේ වගේ මිස්ටේක් නොවි ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියන තමයි සර්ලගේ ඉල්ලීම. ඒ නිසා සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳට කල්පනාවෙන් ඔයාලා වැඩ ටික කරගන්න. ඒ වගේම ගොඩක් ස්තුතියි විදේශ නියුක්ති කාර්යාලය සියලු දෙනාට ගොඩක් ස්තුතියි. ඒ වගේම කැමැත්තෙන් මම මේ ක්‍රියාවලියට යෙදුණෙත් ඒ නිසාමයි. ඉතින් සුබ දවසක් සියලුම දෙනාට ස්තුතියි. රයිට්. එයාපෝට් එකට ගියාට පස්සේ වගේ වටිනාම දේ මොකද්ද? පාස්පෝර්ට් එක. ඉතින් ඒක නැති වුණොත් ඔයාලගේ ලොකු බෑග් අරගෙන යන කෑම බීම ඔය හදාගෙන තියෙන මොන දේවල් තිබුණත් ඔයාලට විදේශ ගත වෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඒක පරිස්සම් කරගන්න ඕන නිසා තමයි අපි මේ බෑග් එක මේ වගේ බෑග් එකක් මේ බෑග් එක නෙමෙයි මේ වගේ ඔයාලා කරේ දාගෙන යන බෑග් එකක් අරගෙන යනවා නම් සුදුසුයි කියලා කියන්නේ. ඒක ගොඩක් ඇත්තටම ගොඩක් ළමයි අරගෙන යනවා සාමාන්‍ය මේ වගේ බෑග් එකක්. එතකොට ඔයාගේ පාස්පෝර්ට් එක, ටිකට් එක, වීසා එක අපි එදා දුන්නාට පස්සේ කියන්නේ ටිකට් එක අපි දෙන්නේ නැහැ. පාස්පෝර්ට් එක වීසා එක දෙනවනේ. ඒ ටික දුන්නාම ඒකට ටිකට් එකත් ඔය පාස්පෝර්ට් එක ඇතුළට දාලා ඔය බෑග් එක ඇතුළට දාගන්න. එතකොට ගොඩක් වෙලාවට ඕක ඔයාලා කරින් ගලවන්නේ නැහැ. ඒ නිසා ඒකක් ගන්න කියනවා නෙමෙයි, ඒ වගේ එකක් අරන් යනවා නම් වඩාත්ම සුදුසුයි. රයිට්. තව විශේෂයෙන් කියන්න තියෙන දේවල් දෙක තුනක් තියෙනවා. ඒ තමයි ඔයාලට විදේශ ගමන් තහනම් තිබුණා ඉන්නවද? නඩු තිබිලා මොනවා හරි ප්‍රශ්න නිසා විදේශ ගමන් තහනම් තිබුණා ඉන්නවා නම් සමහර වෙලාවට ලෝයෙකිනුත් ඇහුවම කියයි දැන් නඩුව ඉවරයි ඔයාලට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඕක තියෙන ගොඩක් වෙලාවට ඩිවෝර්ස් නඩුවල. ඩිවෝර්ස් නඩුව ඉවරයි කියලා එයාට යන්න පුළුවන් කියලා ලෝයෙ කියනවා. ඒත් එක්කම දාලා තියෙන ගොඩක් වෙලාවට නඩත්තු වන්දි ඉල්ලලා නඩුවක්. ඒක ඒ නඩුව ඉවරලා තිබුණ නැති වුණොත් ඒ නඩුවේ ඔයාලට විදේශ ගමන් තහනමක් තිබුණොත් මේක හැමෝටම අදාළ වෙන්නේ නැති වෙයි. නමුත් අදාළ වෙන කවුරුම හරි ඉන්න පුළුවන්. එහෙම තිබුණොත් එයාට පොලිස් රිපෝට් එක ඇප්ලයි කරද්දිවත් විදේශ ගමන් තහනමක් තිබුණා කියන එක පෙන්වන්නේ නැහැ. ඒක අහුවෙන්නේ එයාපෝට් එක ඇතුළට ගියාට පස්සේ ඉමිග්‍රේෂන් එකේදී එතනින් තමයි චෙක් වෙන්නේ ඔයාගේ ID නම්බර් එක, පාස්පෝර්ට් නම්බර් එක ගහපු ගමන් මෙයාගේ විදේශ ගමන් තහනමක් දාලා තියෙනවා කියලා. ඒ නිසා ඔය 3-4 සිටපු අය එයාලත් නීති අනුකූල විදිහට අයින් වෙලා තියෙනවා නම් ඒකත් ලිස්ට් එකකින් ගිහිලා තියෙන්න ඕන ඉමිග්‍රේෂන් එකට, පාස්පෝර්ට් ඔෆිස් එකට. එතකොට තමයි එයාලා එතනින් ඔයාගේ නම ඒ ලිස්ට් එකෙන් අයින් කරලා එයාගේ ට්‍රැවල් බෑන් දාලා තියෙනවා නම් ඒවා ක්ලියර් කරලා දෙන්නේ. ඒ නිසා සැකයක් හරි තියෙනවා නම් මට විදේශ ගමන් තහනමක් තියෙනවද දන්නේ නැහැ කියන එක යන්න මේ වෙලාවෙදිම දැන් කොළඹ ආපු වෙලාවේ බත්තර මුලට ගිහිල්ලා පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න. එතනින් ඔයාට ඔයාගේ නමට ඔයාගේ ID නම්බර් එකට විදේශ ගමන් තහනම් තියෙනවද කියන එක චෙක් කරගෙන යන්න පුළුවන්. එහෙම නැතිව මෙතන PCR උත් කරලා හැමදේම කරගෙන එයාපෝට් එකට ගිහිල්ලා එතනිනුත් ඔයාගේ එයාලයින් එකකට බෑග් එක බාර දීලා ඊට පස්සේ ඉමිග්‍රේෂන් එක තියෙන්නේ. ඉමිග්‍රේෂන් එකට ගියාට පස්සේ නැවත හැරිලා ගෙදර එනවා කියන්නේ ඒක ටිකක් දරා ගන්න අමාරු දෙයක්. ඒ නිසා මොකක්ම හරි සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම චෙක් කරගෙන යන්න. අනිත් එක තමයි PCR එක පොසිටිව් වුණොත් එයාට ඒ දවසේදී විදේශගත වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? දැන් අදත් ඉන්නවා මෙතන මාස්ක් එකක්වත් දාපු නැති ළමයි. ඔයාලා දන්නවද කියන්න මම දන්නේ නැහැ. ගිය සතියේ 6 දෙනෙක් කොවිඩ් පොසිටිව් වුණා ගිය කණ්ඩායමේ. මේ සතියේ දැන් අද සඳහනේ ඊයේ උදේ බැච් එකේ 3 දෙනෙක් කොවිඩ් පොසිටිව් වුණා. ඉරිදා ගියපු කණ්ඩායමේ. ඉතින් අපි හිතනවා කොවිඩ් කියන දේ දැන් නැතුව ඇති ලංකාවේ. දැන් අවුලක් නැතුව ඇති කියලා අපි හිතනවා. ඉතින් අවුලක් නැතිව ඇති කියලා හිතෙන්නේ මොකද දැන් ඉස්සර වගේ අර නිවුස් වලින් කියන්නේ නැහනේ.
ආසාදිත මෙච්චර වාර්තා වුණා. ඒතර මෙච්චර දෙනෙක් මැරුණා. ඔය වගේ දේවල් දැන් නිවුස් වල කියන්නේ නැහැනේ. ඒ කියන්නේ නැත්තේ කවුරුත් දැන් PCR ටෙස්ට් එකක් කරන්නේ නැති නිසා. හැබැයි දකුණු කොරියාවට යන ඔයාලා හැමෝම PCR එකක් කරලා යන්න ඕන. මොකද ඒ රටට ඇතුළු වෙන හැමෝම කොවිඩ් ආසාදිතයින් නොවන බවට අපි තහවුරු කරන්න ඕන. ඉතින් අපිට මුණ බල්ල තහවුරු කරන්න බෑනේ. ඒකට අනිවාර්යෙන් PCR එකක් කරන්නත් වෙනවා. ඉතින් ඒක කරන නිසා ඒකෙන් කොවිඩ් පොසිටිව් නම් පොසිටිව් කියලා වාර්තා වෙනවා. ඒ හින්දා එහෙම වුණොත් දවස් 21ක් නැවත ලංකාවේ ඉන්න වෙන නිසා පුළුවන් තරම් මේ ටිකේ පරිස්සමෙන් ඉන්න. මොකද අනවශ්‍ය ගමන් බිමන් වලින් ඈත් වෙලා කොවිඩ් ආසාදිත වුණොත් මොකද වෙන්නේ? දවස් 21ක් ලංකාවේ ඇතුළේ ඉන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ අනවශ්‍ය ගමන් බිමන් වලින් ඈත් වෙලා රට යනවා කියලා පාටි දාන්න ගම වටේ යන්නේ නැතුව ඇත්තට මේ ගමන් බිමන් වලින් ඈත් වෙලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එහෙම නැතිව ඔයාලා හැම දෙයක්ම ලෑස්ති කරගෙන ඇවිල්ලා මම දන්නවා මෙතනත් අද ඉන්නවා කීප දෙනෙක් එහෙම පොසිටිව් වෙලා නැවත ඒ දවසේ දෙස්කත වෙන්න අපෝ නම් ලයිස්ට් වල නම් ආපු අය. ඉතින් එහෙම දෙයක් වුණාම අපිටත් ඔයාලට කියා ගන්න අමාරුයි. ඉතින් ඇත්තටම එක දවසක් කොහොම හරි දැන් මේ මෑත කාලේ දැන් මම හිතන්නේ මාස 4-5ක විතර ඇති. ඒක කොල්ලෙක් මම හිතන්නේ 98 99 විතර පොඩි කොල්ලෙක්. ඉතින් ඒ ළමයාට ඔක කිව්වට පස්සේ ඒ ළමයා විතර කලන්තර වැටුණා. මට එදායින් පස්සේ කවුරු හරි PCR පොසිටිව් කියලා කිව්වම දිලක් මාත් ඒ ළමයාට කියා ගන්නත් බෑ. ඉතින් ඒක හරි සංවේදී දෙයක් නේ. ඒ ළමයාත් හැමදේම ලෑස්ති කරගෙන ඇවිල්ලා ගමටම කියලා අම්මා තාත්තලාත් කතා බහ කරලා මෙතෙන්ට එන්නේ ජීවිතේ ජය ගන්න කොරියාවට යන්න මෙතනින් අද පිටත් වෙලා යනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් නිසා යාට විදේශගත වෙන්න අද බැරි වෙනවා කියන්නේ ඇග්‍රීමන්ට් එක සම්බන්ධයෙන් අපිට වගකීමක් ගන්නත් බෑ එහෙම වුණාම. මොකද කාර්යාංශ වල කියන්න බෑනේ. ඒක සජිනිම්ගේ අතේ තියෙන දෙයක් නේ. මෙච්චර කාලයකට සජිනිම්ලා කවදාවත් කොවිඩ් පොසිටිව් වුණ අයගේ ඇග්‍රීමන්ට් කැන්සල් කරලා නැහැ. හැබැයි ඔයාලා හැමෝම යන්නේ එකම සජිනිම් කෙනෙක් ගාවට නෙමෙයි. 200ක් යනවා නම් ඒ 200 දෙනා විවිධයි. එතකොට කවුරු හරි කෙනෙක්ගේ සජිනිම් කෙනෙක් යාර තරහ ගිල්ල ඉවරලා එන්න නැත්නම් මට ඕනෙත් නැහැ කියලා අතහැරලා දැම්මොත් එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් යන්නේ රස්සාවකට තමන් යන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉතින් ඒ ගමන යන්න මේ වගේ දේවල් වෙනවා නම් ඔයා පුළුවන් තරම් පරිස්සමෙන් ඔයාගේ මේ වැඩ ටික කරගන්න. ඔයා දුම් ගන්න කඩවල වලට යන ඒවා ඒ වගේ අනවශ්‍ය ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරලා මේ ටිකේ පරිස්සමෙන් ඉන්න. රයිට්. එතකොට තව මොනවද ඔයාලට ප්‍රශ්න තියෙන්නේ? ටී-ෂර්ට් බියුරෝ එකේ ඉවර වෙලා. එතකොට සුදු අද්දික කොලොසෙන් ටී-ෂර්ට් එකක් ඔයාලට පිටින් හරි ගන්න වෙනවා. ඉස්සර ටී-ෂර්ට් දුන්නා. මම හිතන්නේ දැන් මාසයක් විතර ඇති ටී-ෂර්ට් එක ඉවරලා අපෝ ඕඩර් කරාට තාම ආවේ නැහැ. ඒතර සුදු අද්දික කොලොසෙන් ටී-ෂර්ට් එකක් පිටින් ගන්න. ටී-ෂර්ට් එකක් නෙමෙයි දෙකක් විතර ගත්තත් කම නැහැ ට්‍රේන් සෙන්ටර් එකෙදිත් අදින්න ඕන නිසා. කොහොමද ඉතින් මේ දවස්වල සීතලෙත් එක්කනේ අද්දික ටී-ෂර්ට් එකක් අරගෙන යන්න. ඔයාලගේ බෑග් වල බර එහෙම වැඩි වුණොත් ගොඩක් වෙලාවට මේ දවස්වල වින්ටර් ජැකට් එහෙම අරන් යනවනේ. ඔය වින්ටර් ජැකට් එක ඔය ලොකු බෑග් එකකට දාලා කිලෝ 40ක් පැනලා තිබුණොත් ඔයාලගේ 23ක් පැනලා තිබුණොත් අතර ගන්න එක. අතේ අරගෙන නිකන් අර බ්ලේසර් එකක් අපි දාගෙන යන්නේ ඒ වගේ අතේ දාගෙන යන්නේ. ඒතර ඒක කිරන්නේ කරන්නේ නැහැ ප්‍රශ්න නැතුව තව කිලෝ එකමාරක් විතර බේර ගන්න පුළුවන්. ඒතර කැම ಜಾති හදාගෙන යනවා නම් කැම ಜಾති හෑන්ඩ් ලගේජ් එකේ අරන් යන්න බෑ. උයල පින තියෙන දේවල් අරගෙන යනවා නම් අරගෙන යනවනේ එහෙම නේද? ඒ වගේ දේවල් හෑන්ඩ් ලගේජ් අරන් යන්න බෑ. අනිවාර්යයෙන්ම ලොකු බෑග් එකකට දාගන්න ඕන. පවර් බැංක් වගේ බැටරි වලින් වැඩ කරන දේවල් තියෙනවා නම් ඒවා ලොකු බෑග් එකේ නෙමෙයි ඒක දාගන්න ඕන හෑන්ඩ් ලගේජ් එකට. බැටරි වලින් වැඩ කරන දේවල්. එතකොට රම්පේ කරපිංචා ඔවත් අරන් යන්න ඕන හිතෙනව නේද? ඒව අරගෙන යනවා නම් දැන් අද ඉඳලා ඔයාලට සතියක් විතර තියෙනවා. අදම ගෙදර ගිහිල්ලා කඩලා වේලෙන්න දාන්න. අවුවට වේලෙන්න දාලා වේලිලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෆ්‍රෙෂ් විදිහට අරන් යන්න බෑ. තේරෙනව නේද? එතකොට ගම් මිරිස්, එතකොට උළුහාල්, ඔය වගේ ඇට වර්ගات අරන් යන්න තහනන්නේ. ඒකටත් කරන්න තියෙන්නේ දෙකට කැරෙන්න හරි බ්ලෙන්ඩ් කරන්න. ඒක කැඩලානේ. කුඩු වෙලානේ තියෙන්නේ. එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඇට පිටින් අරන් යන්න බෑ. මොකද ඇත්තටම ඔයාලා හිට ගියාට පස්සේ වයින් කන්න ඕන. ඔය දේවල් ගන්නත් ඔයාලා එහෙ සෙටල් වෙන්න ඕනනේ ටිකක්. ඒක නිසා එහෙම අරගෙන යනවා නම් අරගෙන යන්න කියලා නෙමෙයි අරගෙනම යන්න ඕන නම්
ඒ විදිහට අරගෙන යන්න. එහෙම නැතිව ඇට වර්ග, කොළ වර්ග, පැල වර්ග ෆ්‍රෙෂ් විදිහට කිසිම දෙයක් අරන් යන්න එපා. NRFC accounts හදන්න ඕන ඇතිනේ අනිවාර්යෙන්. එයාලා දැන් ගෙදර ගියාට පස්සේ accounts open කරන ගම වටේම ඇවිදින්න යන්න එපා. ඔයාලගේ passport copy, identity copy ඕවා ටික අරගෙන එන්න කියලා කිව්වේ. මෙහෙට ආවට පස්සේ කාර්යාංශයේදී NRFC accounts open කරලා දෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව. ඔයාලට මෙහෙට ආවට පස්සේ ඒ බැංක් එකේ account එකක් open කරගන්න පුළුවන්. ඒතර ඩොලර්ස් අරන් ඉන්න කියපු එක නම් මම කලින් කිව්වා. ඒවත් පිටින් අරන් ඉන්න ඕනේ නැහැ. ඒකටත් මෙහි පාසුකම් සලසලා දීලා තියෙනවා. තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? ලෝන් වලින් යන අය පොඩ්ඩක් ආපහු පහළට ගිහින් අහලා බලන්න ලෝන් වල ප්‍රශ්නක් තියෙනවා චුට්ටක් මට කතා කරන්න කියලා කියන්න. අද දවසේ දාගන්න බැරි වුණොත්. ඒකේ දොඩ ගේන්න දාරෙන්න නේද? ඔව්. එතකොට රීඑන්ට්‍රි කණ්ඩායමේ අය ඔයාලා එයාපෝට් එකට ගියාට පස්සේ ඒකත් මහා ඉන්ටර්නල් වල ගියාට පස්සේ ඔයාලා තනියම යනවද එහෙම නැත්නම් සජරින් මෙවිල එක යනවද කියන එක දැනුවත් නේද? right. ඒක නම් ගැටලුවක් නෑ. normal කණ්ඩායමේ අය ඔයාලගේ කණ්ඩායම් දෙකම එතරම් මම හිතන්නේ ෆිෂරි නිෂ්පාදනයේ කණ්ඩායම් දෙකක් ඉන්නව නේද? ෆිෂරි අය නිෂ්පාදන අය 18 කියලා 18 බහින අය. ආරයි කණ්ඩායම් දෙකක් ඉන්නවනේ. එතකොට ඔයාලත් කොරියාවේ බැස්සට පස්සේ එතන වැඩ කටයුතු කියන්නේ දැන් මෙහිදී ඩොලර්ස් ගන්න ඒවා හිදී මොනට අය මාරු කර ගන්න ඕනේ. ඒ වැඩ ටික ඉවර වෙලා ට්‍රේනින් සෙන්ටර් එකකින් ඇවිල්ලා ඉන්න ඔයාලා වෙක් කරගෙන යන්න. ට්‍රේනින් සෙන්ටර් එකකින් අරගෙන ගිහිල්ලා දවස් 3ක ට්‍රේනින් එකකින් පස්සේ තමයි ඔයාලව කම්පැනි වලට එක් කරගෙන යන්නේ. ඒක ගැන දැන් මේ වෙලාවේදී මම වැඩි විස්තර කරන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔළුවට බර වැඩි. ඒක මම ඔයාලා පිටත් වෙන දවසේදී කියන්නම්. ඔයාලගේ වැඩ ටික වෙන විදියට. right. එතකොට තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔයාලගේ ওই CCV එක මෙඩිකල් එක පොලිස් රිපෝට් එක. දැන් කවුරු හරි කෙනෙක් කොවිඩ් පොසිටිව් වුණොත් ওই දේවල් ගැනත් ඔයාලා බයයිනේ. මෙඩිකල් එක ඉවර වෙනවනේ සර් දැන් දවස් 21 යන්න කලින්. පොලිස් රිපෝට් එක ඉවර වෙනවනේ. එහෙම හිතනවනේ. ওই මෙඩිකල් එක පොලිස් රිපෝට් එක CCVI එක. ওই ටික ඕන වෙන්නේ ඔයාගේ වීසා එක ගහ ගන්නකම් විතරයි. මේ දේවල් වීසා එක ගහලා නේද? වීසා පෝර්ටල් එකේ වීසා එක බලනවා නේද සාමාන්‍යයෙන් ඔයාලා? කොරියන් වීසා පෝර්ටල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ චුට්ටක් ගිහලා බලන්න. වීසා එක වැදලා තියෙනවද කියලා. මොකද මම හිතන්නේ දැන් අපි ඉස්සරට වඩා ඉක්මනට ඔයාලව කන්ෆර්ම් කරනවා කොරියාවට. ඉස්සර වීසා ගහලා ආවට පස්සේ කන්ෆර්ම් කරා. ඊට පස්සේ අපි මෙහෙන් වීසා වලට ඇප්ලයි කරද්දී ඒ කියන්නේ කරාට පස්සේ ඒ ලයිස්ට් අරගෙන කන්ෆර්ම් කරා. දැන් අගහරුවාද විතරයි එම්බසිට පොත් දාන්න පුළුවන්. අගහරුවාද පොත් ටික දාන්න සූදානම් කරගෙන තියෙද්දි අපි ඒ ටිකත් කන්ෆර්ම් කරන කොරියාවට. දැන් යාලා ඉන්න රෙඩි කියලා. ඉතින් ඒක නිසා වීසා එකත් පොඩ්ඩක් ඔයාලගේ චෙක් කරලා බලන්න වීසා වැදිලාද කියලා. එතකොට ওই වීසා එක ගහගන්නකම් විතරයි මෙඩිකල් පොලිස් රිපෝට් CCI ඕන වෙන්නේ. ඒ වීසා එක ගහපු ගමන් ඒ ඔක්කොම අවලංගු වෙලා යනවා. එදායින් පස්සේ බලපැවැත්වෙන්නේ ඔයාගේ වීසා එක විතරයි. ඒක මාස 3කට. ඒකත් වළංගු වෙන්නේ ඔයා කොරියාවේ ලෑන්ඩ් කරන්න විතරයි. කොරියාවේ ලෑන්ඩ් කරාට පස්සේ ආපහු මොකක්ම හරි හේතුවක් නිසා එන්න හිතුනොත් මට වීසා එක මාස 3ක් තියෙනවනේ ඇවිල්ලා යන්න පුළුවන් කියලා හිතාගෙන එන්න නම් බෑ. තේරුණාද? ඒක වළංගු වෙන්නේ ඔයා කොරියාවට පයිට යන්න විතරයි. එහෙට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම වීසා කාඩ් එක හදා ගන්න ඕන. හදාගත්තට පස්සේ ඇවිල්ලා යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හදාගන්න කලින් මොනයම් හෝ හේතුවක් නිසා ලංකාවට එන්න හිතුනොත් ඒ වීසා එකෙන් ආවොත් ආය ඒ වීසා එකට යන්න බෑ. ආයෙත් CCI ගෙන්නගෙන ආයෙ මෙඩිකල් පොලිස් රිපෝට් ගෙ දාලා එහෙම යන්න ඕන. ඒක සැහෙන්න අමාරු කාරණාවක්. ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් පොඩ්ඩක් ඒකත් ඔලුවට ගන්න. ඒ මාස 3 වීසා එකෙන් ආපහු ලංකාවට ඇවිල්ලා යන්න බෑ කියන එක. right. බොන්ඩ් එක අත්සන් කරපු නැති අය පහළට ගිහිල්ලා කොරියන් ඩිවිෂන් එකේ කාමරේට යන්න. එතනින් බොන්ඩ් එක ඒ ඔයාගේ ෆයිල් එක නිලධාරියව හම්බ වෙලා ඒ වැටියත් ඉවර කරගන්න. තව ඔයාලට දැනගන්න මොකද දැන් බඳලා යනවා. මොකද මටත් සමහර වෙලාවට කියන්න අමතක වෙන දේවල් තියෙනවා. එන්නේ. අනිත් දේ තමයි දැන් ඔයාලා හිතන්න මෙතන ඉන්න 200ක්. 200ක් ඉන්නවනේ. ඔයාලගේ ගෙවල් වල එයාපෝට් එන්න ඕන කියනවනේ. කියනව නේද? ඔව් දැන් බලන්න. ඔයාලගේ ওই 200 වෑන් එකකින් ඒ කියන්නේ ඔයාලා එක්කෙනෙක් වෑන් එකකින් එනවා කියලා හිතන්නකෝ. ওই වෑන් එකක ආවොත් තව 5 දෙනෙක්වත් ගෙදරින් එනවනේ. එතකොට ඔයාගේ ওই 200 වෙනුවට තවත් 5 දෙනෙක් එනවා එයාපෝට් එකට. ඒතර මේ 200 වෙනුවට එයාපෝට් එකට කී දෙනෙක් ගිහිල්ලාද? 1000. ඔයාලගේ ගෙවල් වලින් 1000යි ළමයි 200යි. ඒතර මොකද වෙන්නේ? අපි එයාපෝට් එකට ගියාට පස්සේ අපිට තියෙන ලොකු වැඩක් කරගන්න. එතන පොඩි ඉඩක ලොකු වැඩක් කරගන්න තියෙනවා. සල්ලි ටික මාරු කරගන්න ඕන. බැංක් ඒරියා එක තියෙන්නේ යන කොරිඩෝවේ.
සමහරට එයාපෝට් ගිහිල්ලා තියෙන අය දන්නවත් ඇති. ඒක මම එදාට අවසන් දැනුවත් කිරීම වැඩ ඒ කියන්නේ විදේශගත වෙන්න සූදානම් වෙලා තියෙන වැඩසටහනදී මම වැඩිදුර විස්තර කරන්නම්. එතන වැඩ ටික කරගන්න විදිය. කොහොම හරි එයාපෝට් එක ඇතුලේ කොරිඩෝවේ තමයි තියෙන්නේ බැංක් ඒරියා එක. එතන BOC එකෙන් තමයි අපි සල්ලි ටික මාරු කරගන්නේ. එතකොට අපේ මේ 200ම අපි එකපාර එතන පොලිමට යවන්නෙත් නැහැ. එතකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඉස්සර දැන් නම් ඒක චුට්ටක් අඩු කරගෙන තියෙන්නේ කෑ ගහලාම. ඔයාලගේ ගෙවල් වල අය ඔයාලත් එක්ක එයාපෝට් එකට ගියාම එයාලා දැන් ඔයාලා අපි හිතන්නකෝ 20ක් දැම්ම කියලා BOC එකේ පොලිමට ඒ 20 වටේට ඉන්න 100ක් වට කරගෙන ගෙවල් වලින් ආපු අය. ඉතින් අනිත් අයට යන්න දෙන්නත් නැහැ. අර ට්‍රොලි ටික අරන් යන ක්ලීන් සර්විස් එකේ අයට ට්‍රොලි ටික අරගෙන යන්නත් නැහැ. ෆොරිනර්ස්ලාට යන්න දෙන්නත් නැහැ. අපේ කට්ටිය ගිහිල්ලා එතන ට්‍රැෆික් කරගෙන. එහෙම වුණාම එතන ඉන්න සිකියුරිටි එකෙන් අහල පහල තියෙන ෂොප් වලින් අහල පහල තියෙන බැංක් වලින් කවුද බැනුම් අහන්නේ? අපේ නිලධාරීන්. ගොඩක් වෙලාවට මං. ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. එයාපෝට් එකට එනවා නම් කවුරු හරි පුළුවන් තරම් සීමා කරන්න. එන්න ඕන කියනවා නම් Tamanට අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් විතරක් එන්න කියන්න මට තහනම් කරන්න ඕන කමක් නැහැ. මොකද ඒක මානසික දෙයක්නේ. හැබැයි තහනම් කරලා තිබුණ කාලයක් සමහරට වල දන්නවත් ඇති එයාපෝට් එකේ කිසිම කෙනෙක් ගෙදරින් එක්කන් ඉන්න එපා කියලා. ඉතින් එහෙම වුණාම සමහර අය අර නිකන් බලෙන් එනවනේ. එහෙම ආවට පස්සේ මට දෙමාපියන්ට බැනලා එලවන්නත් බෑ. හැබැයි ළමයින්ට කියන්න පුළුවන් එපා කියලා තියෙන දෙයක් ඇයි කරන්න කියලා. ඉතින් ඒවත් දුරදි කියන ප්‍රශ්නනේ. ඒව ඕනේ නැහැ. ඔයාලා පුළුවන් තරම් තේරුම් ගන්න එතන ඇති වෙන සිටුේෂන් එක. ඔයාලගේ ගෙවල් වල එයාපෝට් එකට ආවම එකක් තමයි එතන ට්‍රැෆික් වෙන එක. ඒක ඒ පැත්තෙන් කාරණාවක්. අනිත් එක තමයි ඔයාලගේ පැත්තෙන් ගත්තාම ඔයාලා එදා යන්නේ සුබ ගමනක්. ලස්සන ගමනක් කියන්නේ ටීම් එකක් විදිහට. ඒ යන ගමන ඔයාලා නිර්වෘල් මානසිකත්වයකින් යන්න ඕන. තේරුණා නේද? ඔයාලගේ වැඩ ටික එයාපෝට් එකේදී කරගන්න තියෙන වැඩ කටයුතු ටික හරි ක්ලියර්ලි පැහැදිලිව ඔයාලා එතනදී කරගන්න ඕන. එතන ඉඳලා සමහර වෙලාවට පොඩි ළමයි එහෙම ඇවිල්ලා එක දවසක් ඒ වගේ සිදුවීමක් වුණා. ගෙවල් වලින් අය එන්න එපා කියලා තියෙද්දි පොඩි බබෙක් එක් කරගෙන ඇවිල්ලා තිබුණා එයාගේ වයිෆ්. ඉතින් අර පොඩි ළමයා අප්පච්චි යන්න එපා කියලා හයියෙන් කෑ ගහන්න ගත්තා. එතනින් ඇතුළට යද්දි. ඉතින් අනිත් අයටත් ළමයි නැතිව නෙමෙයි සමහර විට ඇතිනේ. ඉතින් අර එක්කන් එන්න එපා කියලා තියෙද්දිත් අර විදිහටත් ඇවිල්ලා අර ළමයා කෑ ගහද්දි අනිත් අයට මොන වගේ දෙයක් හිතෙන්නේ නැද්ද? ඒ නිසා පුළුවන් තරම් ওই පොඩි ළමයි ඒ අයව ගෙදර තියලා එන්න. මොකද ඔය කොච්චර හම්බුණත් ඔයාලා එදාට විදේශගත වෙන්න ඕන. ඒ නිසා පුළුවන් තරම් ගෙවල් වලදී සමුදෙන්න. එහෙම නැත්නම් කාර්යාංශ පරිශ්‍රයට එනවා නම් කාර්යාංශ පරිශ්‍රයේදී ඒ අයට සමුදෙන්න. එයාපෝට් එකට කරගෙන එන්න පුළුවන් තරම් සීමා කරන්න. හරි. එහෙමනම් අපි මේ විදිහට වැටික් කරගමු. එන්න කියපු වෙලාවට දවසට එන්න කියපු වෙලාවට අනිවාර්යයෙන් වෙන්න කිසිම හේතුවක් නිසා ප්‍රමාද වෙන්න නම් එපා. මොකද මේ ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාදය මෙහෙම පිටත් වෙන එකකට බලපානවා. ක්‍රියේට්‍රය විශේෂයෙන්ම 12 නම් 12ට අනිවාර්යෙන් එන්න. 12 පහ වුණොත් සමහර විට PCR එක අපිට එන්න පාරක් වුණොත් මම මෙහෙන් ළමයි ටික අරගෙන එයාපෝට් එකට යනවා. ඔය යන්න එපා. PCR රිපෝට් එක ලැබුණ නැහැ කියලා නොයා ඉන්න බෑ. හැබැයි කවුරු හරි පොසිටිව් කියලා කිව්වොත් එයාපෝට් එකේදී හැරිලා ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒක තේරෙනව නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම කියපු වෙලාවට කාර්යාංශයට ඇවිල්ලා ඉන්න. ඔයාලගෙත් එහෙම තමයි. කවුරු හරි කෙනෙක් ප්‍රමාද වුණොත් එයා වෙනුවෙන් මෙතන හොස්පිටල් එකේ ටීම් එක බලන් ඉදීවි. මොකද එයාලා යන්නෙත් නැහනේ. එයා එනකම් බලාගෙන ඉන්නවා. ඒ එනකන් ඉඳලා එයාලා හොස්පිටල් එකට ගිහිල්ලා PCR ටික ටෙස්ට් කරලා රිපෝට් ටික දෙද්දි එක පහ වුණොත් මම මොකද කරන්නේ? ළමයි ටික කරගෙන එයාපෝට් යනවා. කොහොමවත් යන්න බෑ. ගියාට පස්සේ එහෙදී අපිට රිපෝට්ස් ටික හම්බුනොත් කවුරු හරි පොසිටිව් කියලා එයාට එතනින් හැරිලා ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් නැති කරන්න එපා. මෙච්චර පැහැදිලිව මේ දේවල් ටික කියන්නේ ඔයාලගේ වැඩ ටික හරි පිළිවෙලකට ඉදාර කරගන්න ඕන නිසා. රයිට්. එහෙනම් මේ දවස් ටිකේ පුළුවන් තරම් පරිස්සමෙන් ඉඳලා කුණු වතුර බීලා විටමින් C බොන්න බැරන කාලා හරි මොනවා හරි කරලා පුළුවන් තරම් පරිස්සමෙන් ඉඳලා එදාට වැඩසටහනට එන්න. රයිට්. එහෙනම් වෙන මොකුත් ප්‍රශ්න නැහැනේ. අපි නම් වැඩසටහන නතර කරමු. සියලු දෙනාටම සුබ දවසක්.